අපි හැමෝටම මේ මොටිවේෂන් එක තමයි මම හිතන්නේ ලොකු බලපෑමක් කියලා තියෙනවා. සමහර දරුවෝ ඉන්නවා ඒගොල්ලන්ට ඕනේ මේක ඉවරයක් කරන්න. ඔයවා කටපාඩම් කරා එහෙම නැත්නම් නිකන් ජස්ට් නෝට් එකක් කියවුවා කියලා ඒකෙන් කිසිම තේරුමක් වෙන්නේ නැහැ. පුළුවන් තරම් තමන් කරන වැරදි වල නෝට් එක හදලා නිකන් බොරුවට අර මාකින් ස්කීම් එකෙන් හරි වැරද්ද දාන එක නෙමෙයි මේකේ. අපි හැමෝටම එන් ගෝල් එක තියෙනවා. රයිට් මට A3ක් දාන්න ඕන මට A9ක් ගන්න ඕන කියන එක විතරයි. ඒ උනට අපි ගෝල් එකට යන්න නම් අපි මොකද්ද කරන්න ඕන කියන එක ගැන ලොකුවට ට්‍රැක් එකක් නැහැ නේ. ස්ටුඩන්ට්ස්ලා තියෙන ලොකුම බාධාවක් යාළුවන්. ඕකට මේ කූමියෝ කියන ටෙලිග්‍රෑම් එකේ ජෙහන් ෆර්නැන්ඩෝ කියන මේකේ ආතල් එකේ තියෙන මේක අර කරන වැඩේ මේක ප්‍රොසෙස් එකේ තමයි ආතල් එක තියෙන්නේ කියලා. විනාඩි 5ක් වාට නිකන් එක තැනකට ඉඳන් ඉන්න පුළුවන් නම් ඇත්තටම වැඩේ. ආවත් ඒ තැනට වැටෙන එක වැටෙනවමයි. යාළුවෝ වෙන්න පුළුවන් වෙන අයගේ බලපෑම් වලින් තමන් එහාට මෙහාට වෙනකොට ගෝල් එකකින් ඔයා එහාට මෙහාට විසික් වෙනවා. ඇත්තම පවර් එක ඒක. මෙතන කියන විදියට. සතුටත් කන්ට්‍රෝල් කරගන්න ඕනේ. පුළුවන් තරම් දේවල් ෆේල් වෙන්නේ. ඉතින් අද අපි විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කරනවා. අද අපිට විශේෂ පුද්ගලෙක් ඉන්නවා. ඉතින් මේක අද අපි ඔයගොල්ලන්ට ගේන්නේ ඔයගොල්ලොන්ගේ මුල පටන් ගන්න මොහොතේ ඉඳන් අවසාන වෙනකන් ඔයගොල්ලෝ අපිත් එක්ක රැඳී ඉඳී කියලා බලාපොරොත්තු වෙන්නේ. මොකද A level කරන O level කරන නැත්නම් අපි කිව්වොත් පාවසර ඉඳන් ඉහළට ඉගෙන ගන්න මිඩල් ස්කූල් ඉන්න අපර් ස්කූල් ඉන්න ඕන දරුවෙක්ට නැත්නම් ඒගොල්ලෝගේ දෙමව්පියන්ට අද අපිත් එක්ක එකතුලා ඉන්න පුළුවන්. මොකද අද අපිත් එක්ක ඉන්න ඕගොල්ලොන්ගේ ප්‍රශ්න ගොඩක් විසඳන්න පුළුවන් පුද්ගලයෙක්. දිනුල ඉන්නවා අපිත් එක්ක. දිනුල කිව්වම මම පොඩ්ඩක් අඳුරලා දෙන්න ඔයගොල්ලන්ට. දිනුල TikTok එකේ පොත්‍රාක්කේ ඔයගොල්ලෝ දැකලා ඇති. දැකලා නැත්නම් ගිහලා බලන්න පුළුවන්. ඒ වගේම ගොඩ්ෆ්‍රී දිනුල කිව්වම TikTok එකෙත් දන්නවා, Facebook වලත් දන්නවා. මේ channels ටික search කරලා බලන්න content එක මොකක්ද කියලා. ඕගොල්ලෝගේ ප්‍රශ්න ගොඩක් අද අපි විසඳන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් දිනුල අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. ඉතින් දිනුල අද අපි බලාපොරොත්තු වෙනවා මේ ළඟ එන ප්‍රශ්න තියෙනවා. A level දරුවන්ට ප්‍රශ්න තියෙනවා, O level දරුවන්ට ප්‍රශ්න තියෙනවා, විභාග වලට සූදානම් වෙන්න තියෙනවා. ඒ වගේම මේගොල්ලෝගේ මේ අපි අවුරුදු 18ක් කියන්නේ නැත්නම් 16ක් 18ක් කියන්නේ ගොඩක් මුහුකුරා ගියපු වයසක් නෙමෙයි. ඒගොල්ලන්ට සමහර ප්‍රශ්න වලට මුහුණ දෙනකොට විවිධාකාරයෙන් ඒගොල්ලොන්ගේ මේ සිතුම් පැතුම් හැඟීම් දැනීම් වෙනස් වෙනවා. ඒවට ඇඩැප්ට් වෙන්න ඒගොල්ලන්ට ලොකු හැකියාවක් නැහැ. ඒක ඒගොල්ලෝගේ දුර්වලතාවයක් නෙමෙයි. ඒක අපි හැමෝගෙම හැටි. එතකොට අපි කතා කරනවා දිනුල මෙතනදී මේ මොටිවේෂන් එකක් තියෙනවා අපිට වැඩ කරන්න. සමහර දරුවෝ අපිට කියනවා මේ සර් අද මොටිවේෂන් තිබ්බා හෙට නැහැ. එතකොට මොටිවේෂන් ගැන අපි කොහොමද අප්‍රෝච් කරන්නේ? එහෙම නැත්නම් ඊට වෙනස් උත්තරයක් අපිට තියෙනවද? ඔව් අනිවාර්යෙන්. දැන් අපි හැමෝටම මේ මොටිවේෂන් එක තමයි මම හිතන්නේ ලොකු බලපෑමක් කියලා තියෙන්නේ. මොටිවේෂන් එක අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙන දෙයක් පටන් ගන්න. ඒ වුණාට ඒක කාලයක් කරන් යද්දී අපිට කරන්න වෙන්නේ නැහැ. ගොඩක් දුර අපි හිතන් ඉන්නේ මේ රෑන්ක් එකක් දාන ගොඩක් ළමයි ගන්න හොඳ මොටිවේෂන් එකක් තියෙනවා. ඒගොල්ලෝ කිසි බර්න් අවුට් එකක් වෙන්නේ නැහැ. දිගටම වැඩ කරන කට්ටිය තමයි අපි ගොඩක් වෙලාට හිතන්නේ. ඒත් ඇත්තම කිව්වොත් එහෙම නැහැ. ඒගොල්ලොත් බර්න් අවුට් වෙනවා. ඒගොල්ලොත් හරියටම වැඩක් කරගෙන යන්නේ නැහැ. දිනුල කියන්නේ දැන් මොටිවේෂන් එක එක දිගට කරන් යන්න බෑ. ඒ මොටිවේෂන් එක නරකයි කියන එක නෙමෙයි. මොටිවේෂන් එක එක දිගට කරන් යනකොට ඒකේ ඩ්‍රොප් ඩවුන් එකක් තියෙනවා. අනිවාර්යයෙන්. එතකොට ඒක ආයි මොටිවේට් කරනවද නැත්නම් මීට වෙන පිළිතුරක් අපිට තියෙන වෙන දෙයක් කරන්න තියෙනවද අපිට? ඔව් තියෙන පිළිතුර. අපි මුලින්ම අඳුරගන්න මොටිවේෂන් එක කියන්නේ ඉමෝෂන් එකක්. ඒක පොඩි ෆීලින් එකක් අපි ඇතුලෙන් එන. සෝ දැන් මොටිවේෂන් එකක් තියෙන කෙනෙක්ට දැන් අද වැඩේ පටන් ගන්න හොඳට. දැන් පැය 12ක් විතර මම අද පාඩම් කරනවා කියලා බොරුට ඉඳ ගන්න. ඒත් අපිට ඒ වැඩේ කරන්න වෙන්නේ නැහැ. ජස්ට් වැඩේ මේ නිකන් නැතිලා යනවා. ඔව් ඒ කියන්නේ අපි හිතමු දැන් මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවා කියලා මේක කරන්න. මොටිවේෂන් නැතුව දැන් මොටිවේෂන් කියන එක අපිට අද එනවා අද හවස නැති වෙනවා. හෙට උදේ ආයි මේක එන්න පුළුවන් හවස නැති වෙන්න පුළුවන්. ඒක නෙමෙයි අපි කියන්න හදන්නේ. ඒතොර වෙන ක්‍රමෝපායක් ගැන කිව්වොත් ඔව් දැන් මේක මේ අපිට හොඳම වැඩේ තමයි සිස්ටම් එකක් හදාගන්න එක. දැන් අපි හැමෝටම මොටිවේෂන් එකක් තිබ්බත් කිසිම දෙයකට මේ සිස්ටම් එකක් නැහැ. සිස්ටම් එකක් තිබ්බොත් මේ වැඩේ අපිට ගොඩක් දුරට අනිවාර්යෙන් සෝල්ව් කරගන්න පුළුවන්. මේකට අපිට මේ නියුරෝ සයන්ස් වලින් කියනවා මේ ඩිසිප්ලින් එක. දැන් අපි මොටිවේෂන් එකත් එක්කම අපි නිතරම කතා කරන දේ ඩිසිප්ලින් කියන එක. ඩිසිප්ලින් තිබ්බට වැඩක් නැහැ. ඒක කරන්න වෙන්නේ නැහැ. මුලින්ම අපි ඩිසිප්ලින් හදාගන්නත් කරනවා. ෆස්ට් අපි ඒක ස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කරගන්න කලින් හොඳ සිස්ටම් එකක් හදාගන්න ඕනේ. මොටිවේෂන් එකක් නැති වෙනකොට සිස්ටම් එකක් අපි ගේන්න ඕනේ. දැන් සිස්ටම් එකක් තුල මම දන්න විදිහට යම්කිසි නිර්ණායක කිහිපයක් තියෙනවා. එකක් තමයි දැන් අපි හිතනවා මේ සිස්ටම් එකක් වැඩ කරන්නේ අපි හදාගත්ත අනිවාර්යෙන් කළ යුතු සපුරා යුතු ටික් කරන්න ඕන බොක්සස් කියලා. නමුත් මේක වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අපිට කතා කරලා මොකද අපි දන්න විදිහට මේ නියුරෝ සයන්ස් ගැන අපිට කොහොමත් මේ මගාරින්න බෑ. නියුරෝ සයන්ස් කතා කරන්න වෙනවා. ඒ නියුරෝ සයන්ස් වගේම අපි දන්නවා මං මෙන්න මේ කීපේ මතක් කරන්නම්. ඒතකොට දිනුලගේ අදහස මේ ගැන කියන්නේ. නියුරෝ ප්ලාස්ටිසිටි ගැන අපි කතා කරන්න ඕනේ. ඒ වගේම ඩීප් වර්ක් ගැන අපි කතා කරන්න ඕනේ. ඒ වගේම මේ පාඩම් කරන අයට ඇක්ටිව් රිකෝල් කියලා තියෙනවා. ස්පේස් රිපිටිෂන් ගැන දිනුල ගොඩක් කතා කරලා තියෙනවා. ඒ වගේම මේ මිස්ටේක්ස් ට්‍රැකින් කියලා දිනුල ඒ ගැනත් කතා කරලා තියෙනවා මම දැකලා තියෙනවා. ඉතින් ඒත් එක්කම වීක්ලි ඔඩිට් එකක් කරන්න වගේ දේකුත් කරන්න පුළුවන්. මේව ගැන මොකද හිතන්නේ? ඔව් මුලින්ම අපි කියන්නේ එක වැඩකට ෆෝකස් කරන්නත් බෑනේ. මුලින්ම අපි පොඩ්ඩක් try කරන්න ඕනේ.
දැන් හරි පැයක් විතර මම පාඩම් කරනවා කියන එක. මොකද කාලයක් එක්ක අපි එකම වෙලාවට එකම දිගටම කරගෙන යනකොට අපේ නියුරල් ලින්ක්ස් ටිකක් කනෙක්ට් වෙනවා. ඒකත් එක්ක අපිට ඒ සර්ටන් ටයිම් එකක් ඇතුළත පාඩම් කරන්න ගොඩක් දුරට ෆෝකස් එක හැදෙනවා. ඒ වගේම අපේ ඩිස්ට්‍රැක්ෂන්ස් ටිකක් කට් කරගන්න ඕන. අපි ඉස්සරහට ඒව ගැන ඩීප්ලි කතා කරමු. එතකොට දැන් මෙහෙම කියන්නකෝ මට කියන්න ඩීප් වර්ක් කියන එක කොහොමද යොදාගන්නේ? දැන් ඩීප් වර්ක් දන්නේ නැහැ කවුරු හරි. මොකද්ද ඩීප් වර්ක් කරන්නේ? දැන් ලංකාවේ අපේ ගොඩක් අය තියෙන ලොකුම ලංකාවේ නෙමෙයි ලෝකෙ තියෙන හැමෝටම ප්‍රොබ්ලම් එක තමයි අපිට හරියට ෆෝකස් කරගන්න බැරි වෙන සෝෂල් මීඩියා. අපිට ලොකු ඇටෙන්ෂන් එකක් දෙන්න වෙන්නේ නැහැ. ඒකට ලොකුම හේතුවක් කියලා තියෙන දැන් අපි පැයක් පාඩම් කරනවා නම් එහෙම අපි විනාඩි 10ක් පාඩම් කරනවා ආයෙ විනාඩි 5ක් විතර ස්ක්‍රෝල් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයෙ පොඩුවට මොකක් හරි වැඩක් කරනවා. ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් පාඩම් කරනවා. ඔය විදිහට කිසි තේරුමක් නැහැ. ඒ වුණාට නිකන් අපිට දැනෙන්නේ ගොඩක් වෙලා පාඩම් කරා වගේ. ඒකෙන් කිසිම තේරුමක් වෙන්නේ නැහැ. අපිට මේකට මේ කාල් නිව්පෝර්ට්ගේ මේ බුක් එකක් තියෙනවා ඩීප් වර්ක් කියලා. මේකෙන් තමයි මේ කන්සෙප්ට් එකත් එළියට ආවේ. අපිට පුළුවන් දැන් සාමාන්‍ය මේකට ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ වෙලා තියෙන පැය 4ක් කියන මේ මෙතඩ් එක. ඒනට එහෙම ඕනේ නැහැ. ඩීප් වර්ක් එකක් කියන්නේ ඔයා එක දිගට ඉඳගත්තොත් එහෙම කිසිම ඩිස්ට්‍රැක්ෂන් එකක් නැතුව එක දිගටම ෆෝකස් කරලා වැඩ කරනවා කියන එක. සෝ දැන් අපි පැය භාගයක් විතර එක දිගටම කිසිම ඩිස්ට්‍රැක්ෂන් එකක් නැහැ. කියන්නේ ස්ක්‍රෝල් කරන්නේ නැහැ. අපි දැන් කලින් පාඩම් කරන්නේ නිකන් බොරුවට විනාඩි 10ක් පාඩම් කරනවා ස්ක්‍රෝල් කරනවා නම් මේ වෙලාව තුළ ඒ වගේ වැඩ කරන්න විදිහක් නැහැ. තනිකරම තියෙන්නේ ඔයාට ෆෝකස් කරන්න පුළුවන් උපරිම ටයිම් එකක් ඔයා තියෙනවා නම් හිතමු එක්සැම්පල් එකකට විනාඩි 25ක් නම් ඔයාට උපරිම පාඩම් කරන්න පුළුවන්. ඔයා විනාඩි 25 ඇතුළත පාඩම් කරලා ඊට පස්සේ තමයි ඔයාට ස්ක්‍රෝල් කරන්න මොකක් හරි වැඩක් කරන්න පුළුවන්. කිසිම ඩිස්ට්‍රැක්ෂන් එකක් නැතුව වැඩ කරන එක තමයි මේ ඩීප් වර්ක් කියන්නේ. ඩීප් වර්ක් කියලා කියන්නේ. දැන් අර සමහරකට අපි හදාගෙන ඉන්නවා මේ පොමොදෝරෝ ටෙක්නික් එක 25යි 5යි එක්ස්ටෙන්ඩඩ් පොමොදෝරෝ 50යි 10යි. ඔයගේ ක්‍රම හදාගන්න ඒවට පුරුදු නැති අයව ඒවට යොදවා ගන්න මේක පුරුදු කරගන්න තමයි මේවා යොදා ගන්න ඇත්තේ. රයිට්. ඉතින් ඒවා අපේ ලෙවල් කට්ටියට කොහොමද ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. රයිට්. ඒත් එක්කම මම මතක් කරනවා දිනුල මේ ඇක්ටිව් රිකෝල් එකයි ස්පේස් රිපිටිෂන් එකයි. මේක කොහොමද දැන් මං හිතන්නේ ඒ ලෙවල් දරුවන්ට මේ අලුත් දෙයක් නැත්තම් මේ අහලා නැති දෙයක් නෙමෙයි මේවා අහලා තියෙනවා කරලා තියෙනවා වැරදිලා තියෙනවා. ඇක්ටිව් රිකෝල් එකයි ස්පේස් රිපිටිෂන් එකයි ඒත් එක්ක මතක් කරන්න මේ මිස්ටේක් ට්‍රැකින් එකයි. මේ ඔක්කොම එකට යන්නේ මං හිතන්නේ. කොහොමද දිනුල අපිට මේක කරන්න පුළුවන්? ඔව්. මේ ඇක්ටිව් රිකෝල් කියන්නේ දැන් අපි ගොඩක් වෙලාවට ගොඩක් අයලා කරන්නේ නෝට් එකක් මාකර හදාගෙන ඉන්න නෝට් එක දිහා ඔහෙ නිකන් ජස්ට් කියවා යන නැත්තම් නෝට් එක දිහා නිකන් බලන් ඉන්නවා විතරයි. දැන් අපිට ඒක නෝට් එක දැන් කියවනකොට අපිට ෆීල් වෙන්නේ නිකන් හරි රයිට් මට මේක කරන්න පුළුවන් මට මේක දැන් මොකක් හරි පාඩම් කරගත් මෙමරයිස් කරපු දෙයක් මතක හිටිනවා කියලා. ඒත් ඇත්තටම ටක් ගාලා පොත වහපු ගමන් ඒක මතක හිටින්නේ නැහැ අපිට. මේකට තමයි අපිට මේ ඇක්ටිව් රිකෝල් කියන එක යූස් කරන්න පුළුවන්. අපිට පුළුවන් මේ දැන් ජස්ට් දෙපාර තුන් පාරක් මේක කියවලා ඊට පස්සේ පොත වහලා එකපාරක් කියලා බලන්න. මේ වගේ ඇක්ටිව් රිකෝල් කරන ගොඩක් මෙතඩ්ස් තියෙනවා. ඒක එක ක්‍රමයක් තමයි පොත වහලා ක්ලෝස් බුක් කරලා අපිට මේ දේ කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ෆ්ලෑෂ් කාඩ් වගේ දේවල් යූස් කරගන්න පුළුවන්. සෝ සිම්ප්ලි කියන්න තියෙන්නේ ඇක්ටිව් රිකෝල් කියන්නේ නිකන් ඔය වා කටපාඩම් කරා එහෙම නැත්නම් නිකන් ජස්ට් නෝට් එකක් කියවුවා කියලා ඒකෙන් කිසිම තේරුමක් වෙන්නේ නැහැ. ඔය අනිවාර්යයෙන්ම ඒක ක්ලෝස් කරලා එහෙම නැත්නම් ඔයාගේ බ්‍රේන් එකට ලියන්න පුරුදු කියන්නේ. බ්‍රේන් එක ඇතුලේ ඒක ලියන්න ඕනේ. ඒක තමයි ඇක්ටිව් රිකෝල් යූස් කරන්න පුළුවන්. ඇක්ටිව් රිකෝල් යූස් කරන්නේ. එතකොට අපිට ස්පේස් රිපිටිෂන් කියන්නේත් මං හිතන්නේ අපි යමක් බැලුවට පස්සේ කියන්නේ පාඩම් කරාට පස්සේ දෙයක් ස්ටඩි කරාට පස්සේ ඒක ක්‍රමානුකූල ඉන්ටර්වල්ස් හරි ස්පේස්ඩ් ඉන්ටර්වල්ස් වලින් මේක මතක් කරගන්න ඕනේ. මතක් කරන්න තමයි මම හිතන්නේ බ්‍රේන් එක වය වෙලා තියෙන්නේ අපිට නිකන් data input කරන්න නෙවෙයි. අර එළියට ගන්න පුළුවන් වෙන්න අපි data input කරනවා නම් ලියනවා නම් ඒ විදිහට බ්‍රේන් එක යූස් වෙනවා බ්‍රේන් එක හැදිලා තින්නේ එහෙමයි. ඒක තමයි අපි ස්පේස් රිපිටිෂන් වල කරන්නේ නේද? එතකොට දිනුත් අපි මෙහෙම ගත්තොත් දැන් මිස්ටේක් ට්‍රැකින් මිස්ටේක් ට්‍රැකින් කියන එක අපි කරන්නේ නැහැ. ඒ කියන්නේ මං හිතන්නේ අපි දන්න දරුවෝ 95%ක්වත් මිස්ටේක් ට්‍රැකින් කරනවා ඇති කියලා. දිනුල කොහොමද මිස්ටේක් ට්‍රැකින් කරනවා නම් කරන්නේ? දැන් මේක මුලින්ම අපි ගත්තොත් එimhe රෑන්ක් එකක් දාන ළමයි ගොඩක් දුරට තියෙන දේ තමයි මිස්ටේක් ට්‍රැකින් කරන වැඩේ. ඒක මේගොල්ලෝ හිතලා මේක මිස්ටේක් ට්‍රැකින් කියලා කරනවා වෙන්න පුළුවන්. බට් ඒගොල්ලෝ අනිවාර්යෙන් මිස්ටේක් ට්‍රැකින් වැඩේ කරනවා. දැන් හිතමුකෝ දැන් මං කරනවා නම් ඒක කරන්නේ දැන් රයිට් මම මොකක් හරි දෙයක් කරගෙන යනකොට මට ලකුණු රිසල්ට් එකක් ආවොත් එහෙම රයිට් මේකේ වැරදිලා තියෙනනේ. දැන් අපි ගොඩක් වෙලාවට වොරි වෙන එක විතරයි කරන්නේ. අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ ඇයි මට වැරදින්නේ? කොතනද මට වැරදුනේ? මේකට මොකද්ද මගේ නොලෙජ් එකක්ද තියෙන්නේ? අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ පොඩ්ඩක් ලොජිකලි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ ඇයි මේක මොකද්ද මේ වෙන්නේ කියන එක. රයිට්. ඒ කියන්නේ ඇයි කියන ප්‍රශ්නේ ඔයගොල්ලොන්ට අහන්න තමන්ගෙන් අහන්න. ඒ කියන්නේ ඒක එක්තරා විදිහක මම හිතන ආකල්පමය වෙනසක්. ඒ කියන්නේ මිස්ටේක් ට්‍රැක් කරන දැන් සමහර දරුවෝ ඉන්නවා ඒගොල්ලොන්ට ඕනේ මේක ඉවරයක් කරගන්න. පේපර් එක ඉවර කරගන්න, අර ප්‍රශ්න පත්‍රය ඉවර කරන්න, ඒ ලෙවල් ඉවර කරගන්න. නමුත් අර ඔයා කිව්වාගේ රෑන්කර්ස්ලා ටොප් 1% වගේ ඉන්න කට්ටියගේ මානසිකත්වය තියෙන්නේ මට වරදින්න කියන එක මට නිකන් නිගරු අගෞරවයක් වගේනේ. ඒගොල්ලොන්ට ඕනේ නෑ මට පුළුවන් කරගන්න. ඒකෙදි තමයි මම හිතන්නේ මිස්ටේක් ට්‍රැකින් කියන එක ඒගොල්ලෝ නොදැනුවත්වම කරන්නේ ඒකයි. ඉතින් ඒ දේම ඕගොල්ලොන්ට ඇඩ්හියර් කරගන්න ඕගොල්ලන්ගේ නෝමල් ඩේ ටු ඩේ වැඩ කරද්දි පේපර් එකක් කරද්දි හරි වැරදිනකොට ඒක මම මේක පුළුවන් කරගන්නේ කොහොමද? ඒකට ට්‍රැක් කරලා බලන්න කියන්නේ. ඉතින් අපි හිතනවා ඒ ලෙවල් කරන අය දරුවෝ මේ
පුළුවන්තරම් තමන් කරන වැරදිවල නෝට් එක හදලා නිකන් බොරුවට අර මාකින් ස්කීම් එකෙන් හරි වැරද්ද දාන එක නෙමෙයි මේ කියන්නේ. ඇනලයිස් කරන්න. ඇනලයිස් කරලා වැරදුනේ කොහොමද, වැරදිච්ච පිළිවෙල කොහොමද, අවසාන උත්තරය ආව පියවරන් මොනවද? ඒක ට්‍රැක් කරලා බලන්න. ඒක තුලින් ඉස්සරහට ගිහිල්ලා ස්ටඩි කරන්න කියන එක තමයි මෙතන මම හිතන අපි ෆෝකස් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඒ වගේම දිනුල මේ වීක්ලි ඔඩිට් එකක්. මොකද්ද මේ? දැන් අපි හැමෝටම එන් ගෝල් එක තියෙනවා. රයිට් මට ඒ තුනක් දාන්න ඕන, මට ඒ නමයක් ගන්න ඕන කියන එක විතරයි. අපි ඊනට අපේ ගෝල් එකට යන්න නම් අපි මොකද්ද කරන්න ඕන කියන එක ගැන ලොකුවට ට්‍රැක් එකක් නැහැ නේ අපි. දැන් මේකට අපිට කරන්න බලමු වීක්ලි අපි ට්‍රැක් කරගන්න ඕන අපි මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන්නේ. අපේ වීක් එකේ හොඳ ප්‍රෝග්‍රස් එකක් තිබ්බ නැත්නම් අවුල් දේවල් තිබ්බේ. මෙන්න මේක ගැන අපිට පොඩ ට්‍රැක් කරන්න පුළුවන්. සෝ දැන් හිතමු දැන් අපි මේ සතියේ මම මේ වගේ වැඩ ටිකක් කරා. ඒතකොට මම මේ වගේ පේපර්ස් ටිකක් කරා. ඒතකොට මට මේ වගේ වෙච්ච මිස්ටේක්ස් මේ හැමදේම end of the week අපි ට්‍රැක් කරන්න පුළුවන්. මේකට මම කට්ටෙන් සජෙස්ට් කරන දෙයක් සහ මමත් පර්සනලි දැන් මම කරන දෙයක් තමයි ජර්නල් කරන එක. රයිට්. ඒතකොට ජර්නල් කරනවා කියන්නේ දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේකට අප්‍රෝච් එකක් තියෙනවා. ඒ කියන්නේ සමහරව හිතනවා මට හිතෙන දේ සිතුවිලි පරාසයෙන්ම ලියනවද නැත්නම් මේක නිකන් පොතක නිකන් මොකද බඩු ලිස්ට් එකක් ලියන්නේ. ඒ වගේ ලියනවද මොකද්ද මෙතන වෙන්න ඕනේ දිනුල? ඔව්. නෑ එහෙම කියන්නේ ජර්නල් කියවම එක එක මැනිෆෙස්ටේෂන් ජර්නල් කියයි ගොඩාක් ජර්නල් මෙතඩ්ස් නම් එක එක දේවල් තියෙනවා. නෑ අපිට මෙතන ජර්නල් එකක් කියන සරලව කිව්වොත් අපි පොතේ ඔයාගේ ලියනවා ඔයාගේ මේ සතිය අන්තේ කොහොමද මේ කියන ඔයා පොඩි ඇනලයිස් එකක් කරනවා ඔයාගේ සතිය කොහොමද ගියේ කියන එක. ඔයාගේ ෆීලිංග්ස් ලියන එක කියන්නේ එහෙම ජර්නල් එකක් නෙමෙයි මෙතනදී අපි කරන්න ඕනේ. අපි කරන්න ඕනේ රයිට් මං මුලින්ම දැන් හිතමු ඔයාලට සබ්ජෙක්ට් තුනක් තියෙනවා. ෆස්ට් සබ්ජෙක්ට් එක අරන් බලන්න රයිට්. ඔයාලට මොකද්ද මේකේ තියෙන වොරීස් මොනවාද? මම මොනවාද මේක අප්ඩේට් කරගන්න ඕනේ මගේ. දැන් ඒතකොට මං ක්ලාස් ගියා නම් ඒ වගේ වෙච්ච අතවසු වීම් තියෙනවා නම් මොනවාද? ඒ වගේ වින්සුත් ලියන්න වගේ. මොනවාද වින්ස් තියෙනවා නම් ඒ වින්සුත් ලියන්න. මොකද අපිට වින්ස් එනකොට පොඩ්ඩක් සතුටක් එනවා. ඒතකොට අපේ එන් ගෝල් එකට යන්න ලොකු සපෝට් එකක් හම්බෙනවා. ඇචීව්මන්ට් එකකින් ගන්න ඩෝපමින් සර්ච් එකෙන් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් අර ඒ විදිය තමයි මං හිතන්නේ අපි වැඩ කරන්න ඕනේ. මොකද මේ පොසිටිව් පැත්ත අරගෙන ඉස්සරහට යන්න අපිට පුළුවන් නම් ගොඩක් දෙයක් කරගන්න පුළුවන්. දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. A level විශේෂයෙන්ම A level දරුවෝ O level දරුවෝත් ඉන්නවා. සහ මං හිතන්නේ මේක යුනිවර්සිටි level එකේ ඉගෙන ගන්න අයටත් අදාළයි. මොකද අපිට කියන්න පුළුවන් at the end of the day අපි හැම මිනිස්සුයෝ but මෙතන ලොකුම ප්‍රශ්නේ අර අපිට එන පීඩනය වැඩි වෙන්න අපි කරන වැරදි සහ අර අපේට ඩිස්ට්‍රැක්ට් වෙන පැති වැඩි. අර අපි ඕවර්තින්ක් කරනවා. මම හිතන්නේ අපි දැනටත් අදටත් අපි ඕවර්තින්ක් කරනවා. ඒක නවත්තන්න බෑ මනුෂ්‍ය ස්වභාවය. ඒ වගේම ඕවර්තින්ක් කරන එකේ මම කියන්නේ ප්‍රතිවිපාක නෙමෙයි. අපි වැඩක් ටාගට් කරනවා වැඩේ කරගන්න බෑ. අපි හිත ඉන්නවා. අපි වැඩක් කරන්න ඕන බව දන්නවා වැඩේ කරන්නේ නැහැ. මොකද්ද දිනුල මේ වෙලා තියෙන්නේ? ඕකයිල මේ අපිට හිතන එකයි ඇක්ෂන් එකක් ගන්න නැති එකයි අතර තියෙන පොඩි ගැප් එකක් වගේ නෝක. ඕක ගොඩක් දුරට නිකන් අපි අර මනෝ ගහනවා කියන්නේ. අපි එන් ගෝල් එක ගැන එකතර එන් ගෝල් එක ගැන හිතා ඉන්නවා. ඒක ගැන එකේ තියෙන සතුට ගැන හිතන එහෙම නැත්නම් මට මේක කරගන්න බැරි වෙයි කියන ඕවර් තින්ක් එක කර ඉන්න කිසි විදිහක ඇක්ෂන් එකක් ගන්න නැහැ. මේකටත් මම දකින්නේ ගොඩක් වෙලාවට අපි මේ අර එන් ගෝල් එකත් එක්ක තමයි අපි ඔබ්සෙස්ඩ් වෙලා ඉන්නේ. එහෙම නැතු අපි මේ මොකද්ද මේ කරන්න ඕනේ ඩේලි අපි කරන්න ඕනේ දේවල් එක්ක අපි කිසිම ඔබ්සෙෂන් එකක් නැහැ. මේකත් අපි ට්‍රැක් කරන්න පටන් ගත්තා නම් අපි චූටි දේවල් මේකෙන් අපිට ලොකු මේ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ට්‍රැක් කරනවා කියලා මේ හැම දෙයක්ම ට්‍රැක් කරන්න ඕනේ කියන එක නෙමෙයි. ඔයා ඩේ එක ගැන පොඩි ප්ලෑන් එකක් තියාගන්න. ඒ ප්ලෑන් එකට වැඩ කරන්න පටන් ගන්න. මේක දැන් මෙහෙම කිව්වම මේක හැමතැනම තියෙන දේ ප්ලෑන් එකක් හදාගන්න ප්ලෑන් එකට වැඩ කරනවා කියන එක. බට් පුළුවන් තරම් කියන්නේ දැන් එක ට්‍රැකින් මෙතඩ්ස් තියෙනවා. දැන් අපිට ටයිම් බ්ලොක් කරන්න පුළුවන්. සාමාන්‍ය ලේසි විදිහට තමයි පටන් ගන්නවා නම් ඔයාගේ දවසේ වරු 3ක් විතර කඩා ගන්න. උදේ වරුවේ චූටි ගෝල්ස් 3ක් තියාගන්න. ඊට පස්සේ හවස් වරුවේ තව ගෝල් 3ක්. ඊට පස්සේ ඔයා රැ වරුවේ ගෝල් 3ක්. ඔය වගේ චූටි ගෝල්ස් 3ක් තියාගෙන චුට්ටු ඇක්ෂන් එක පටන් ගන්න බලන්න. මේක ටිකක් සාමාන්‍ය දැන් ඔයා ඒකට ඇඩික්ට් වෙලා නම් ඉන්නේ මේ අපි කියන මනෝ ගහනවා කියන එක ගොඩක් ඇඩික්ට් වෙලා ඉන්න. ඒක මට ගොඩක් DM එහෙම ඇවිත් තියෙනවා. කියන්නේ ඒගොල්ලෝ කියන කෙනෙක් ඒකේ ඩිරෙක්ට් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මම මේක තමයි කරන්න කියලා. ඒ වුණාට ඒගොල්ලෝ කියන කෙනෙක් තේරෙන්නේ ඒගොල්ලෝ ගොඩක් ඔබ්සෙස් වෙලා ඉන්නේ. ඒක ගැන හිතන්න විතරයි. රයිට්. ඒ කියන්නේ අපි මෙහෙම හිතමු දැන් ඔන්න දැන් මේක මට එන ලොකු රික්වෙස්ට් එකට මේ ප්‍රශ්නේ ඒගොල්ලෝ ඇක්ෂන් ගන්න නැහැ. දැන් අපි A level ළමයින්ව පුහුණු කරනවා. යම් කිසි මෙතඩ් එකකට මෙතඩොලොජි එකකට පුහුණු කරනවා. ඒගොල්ලෝගේ එකම බලාපොරොත්තු දැන් A3ක් ගන්න තමයි ඒගොල්ලන්ගේ ටාගට් එක. හැබැයි A3 මට නැති වෙයිද A3 ලැබෙයිද කියන ප්‍රශ්නේ විතරයි ඔළුවේ තියෙන්නේ. ඒගොල්ලොන්ට මේ ඒ කියන්නේ A3 ලැබෙයිද A3 නැති වෙයිද කියන ප්‍රශ්නේ විතරයි ඔළුවේ තියෙන්නේ. මේකට මම කරන්න ඕන වැඩ ටික මොකද්ද? ඒකත් දන්නවා. බහුතරයක් දෙනා ඒකත් දන්නවා. මම මේ පාස් පේපර්ස් මෙච්චරක් කරන්න ඕනේ, තියරි වල මෙහෙම කරන්න ඕනේ, රිවිෂන් කරන්න ඕනේ. ඔය ඔක්කොමත් දන්නවා. හැබැයි කෙරෙන්නේ නැහැ. ඒකම කතා කර ඉන්නවා කෙරෙන්නේ නැහැ. ඒතකොට දිනුල දැන් එහෙම කෙනෙක්ට දැන් A level ගැන අපි කතා කරමු. එහෙම දරුවෙක්ට මොකද්ද මෙතන කරන්න පුළුවන්? ඒගොල්ලන්ට මේ වහාම ඒ කියන්නේ මං කියන්නේ ශනික උත්තර තියෙන එක. නමුත් මේ මොහොතේ එයා මේක දිහා කොහොමද බලන්නේ? මොකද්ද මෙයා කරන්න ඕන ලොකුම වෙනස? ඕකට මේ කූමියෝ කියන ටෙලිග්‍රෑම් එකේ ජෙහන් ෆර්නැන්ඩෝ කියන මේකේ ආතල් එකේ තියෙන මේක අර කරන වැඩේ මේක ප්‍රොසෙස් එකේ තමයි ආතල් එකේ තියෙන්නේ කියලා. ඕක තමයි ලොකුම ඉෂුව එක. දැන්
අපිට දැන් මොකක් හරි දැන් ඒ පාඩම් කරන එකට නෙමෙයි අපි ගොඩක් වෙලාට සම පාඩම් කරන එකට ආස නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. කියන්නේ පාඩම් කරන්න බෑ කියන එකක් වගේ දෙයක් නෙවෙයි. එන් ගෝල් එක ගැන ලොකු ආසාවක් තියෙනවා. බට් අපි ආස වෙන්න try කරන්න ඕනේ. අපි දැන් හරි අද ගානක් හදනවා නම් මේ ගානේ තියෙන ආතල් එක ආතල් එක අපි හොයාගන්න try කරන්න ඕනේ. දැන් මේක එකපාර කෙනෙක්ට වෙන්නේ නැහැ. දැන් අනිවාර්යෙන් A level subject එකක් කියන්නේ ඔයා ආස කරන subject එක නැත්නම් ඔයාට මොකක්ම හරි ආසාවක් තියෙන subject එකනේ ඔයාම තමයි select කරගත්තේ. so ඔයාට මේකේ කොහරි හැංගිච්ච ආසාවක් අනිවාර්යෙන්ම තියෙනවා. ඔය රෑන්ක් එකක් දාන කෙනෙක් කියන්නේ අනිවාර්යෙන් එයාගේ කියන්නේ දැන් ඒක ඇත්ත. දැන් රෑන්ක් එකක් දාන කෙනෙක්ට ඒක එයා ඉපදිලා ඉන්න දවසේ ඉඳන් රෑන්ක් දාන්න හිටපු අය නෙමෙයි. එයා ඒක තුල එයාගේ ආතල් එක සහ එයාගේ අර ක්‍රමවේදය එයා ඒක තුල සැටිස්ෆැක්ෂන් හොයාගත්තා. එතකොට දැන් මම සමහරු දැකලා තියෙනවා දැන් මම අපි කරේ සයන්ස් ෆීල්ඩ් එක. එතකොට මේ ෆිසික්ස් වල ඒගොල්ලොන්ට නිකන් ඒක පුළුවන් කර ගැනීම තුළ පුදුමාකාර වින්දනයක් තියෙනවා. කෙමිස්ට්‍රි වලත් එහෙමයි. අපිට සමහරක් අය බයෝලොජි ගැන කතා කරන්නේ නැහැ. නමුත් මැත්ස් වල මම කම්බයින් මැත්ස් වල එහෙමයි දැකලා තියෙනවා. දිනුල කියන විදිය. එතකොට අපි හිතමු දැන් ඒ තත්ත්වයේ ඇවරේජ් ස්ටුඩන්ට් කෙනෙක්ට එහෙම හිතන්න එයා නැහැ. එයා ඒ තැනට ඇවිල්ලා නැහැ. එයා මං කියන්නේ කාටවත් මේ ඇවරේජ් ස්ටුඩන්ට් අපිට කියන්න බෑනේ. නමුත් බහුතර සිසුන් ඒ තැනනේ ඒගොල්ලන්ට තියෙන බොහොම මේ අපිට දැන් මෙතන මේ බොහොම ලෞකික දේවල් පෙන්නන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තියෙන එන්ඩ් ගෝල් එක කියන්නේ දැන් මම ඒ තුනක් ගන්න මොකද මට කැම්පස් ගිහිල්ලා හොඳම ඩිග්‍රී එක අරගෙන අර රස්සාවල් වලින් ලොකුවට සල්ලි හම්බ කරලා අර ටියුෂන් වල සමහරක් අර පෙන්නන වාහන ඒ වගේ ගන්න එක තමයි එන්ඩ් ගෝල්. ඒක එන්ඩ් ගෝල්. මම අපිට කාවත් ක්‍රිටිසයිස් කරන්න බෑ. නමුත් ඒගොල්ලෝ මේ වැඩ වර්ක් ෆ්ලෝ එක කරන්න දන්නේ නැහැ. ඒගොල්ලන්ට තේරුමක් නැහැ. මම මගේ මේ ඇචීව්මන්ට් එක ගන්න මේ මොහොතේ එන්ගේජ් වෙන්න හදාගන්න බෑ. ඉනිෂියේට් කරන්න බෑ. ඒතකොට නිල්ලෝ කියන්නේ මම මේක තුල තියෙන වින්දනය ගන්න දන්නේ නැත්තම්. ඒ කියන්නේ අනිවාර්යෙන් වින්දනය ගත යුතුද මේක සක්සස් කරගන්න. කියන්නේ මට ඒ ලෙවල් පාඩම් කරන්න මම මේක තුල තියෙන රාතල් එක ගණන් හැදීමේ තියෙන වින්දනය ගන්න දැනගත යුතුයි. එහෙමද ඔයා කියන්නේ? ඒක එහෙම තිබ්බොත් ස්මූත්ලි වට රන් කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම වාඩ බලෙන් කරලා එහෙම වුණොත් ඒකත් අසාර්ථක වෙන්නත් පුළුවන් සාර්ථක වෙන්නත් පුළුවන්. ඊනොට ඔයා අරකේ ඔයා ඒ ආතල් එකට පුරුදු වුණොත් එහෙම ඔයාට ඒක නිකන් වැඩි පට්ටම ලේසි වෙනවා. මොකද ඔයා හිතන්නේ රයිට් මම මේ වෙලාවේ මේක කරන්න ඕන කියලා. ඕක අර සරලව කිව්වොත් අපි ප්‍රසන්ට් මූවමන්ට් එකේ ජීවත් වෙන එක ගැන. ඕක අපිට බෞද්ධ දර්ශනයේ ස්ටෝයිසිසම් වාදී හැමදේම කියන අපිට මේ වෙලාවේ ජීවත් වෙන්න කියන එක. ඒක හිතලා මේලා ඇක්ෂන් එකක් ගන්න කියන එක තමයි ඒක සරලව කිව්වොත් ඒක අර්ථය විදිහට ගන්න පුළුවන්. මම පොඩි පරිබාහිර ප්‍රශ්නයක් අහන්න කැමතියි දිනුල මේ ස්ටොයිසිසම් ගැන පොඩ්ඩක් අපිට කියන්න. ඒ කියන්නේ සරලව කියන්නේ ඒකේ අර්ථකථනයත් එක්ක මොකද දෙන පණිවිඩය? ඔව්. ඒකත් බෞද්ධ දර්ශනයට ගොඩාක් සමාන දර්ශනයක්. ඇත්තම දර්ශනයක්. ඒක ඇවිල්ලා මේ මාකස් ඔරෙලියස් කියලා රෝම අධිරාජ්‍යයේ හිටිය පට්ටම ප්‍රබල මිනිස්සෙක් හදපු. එයාගේ ස්ටෝරි එක ලාවට කිව්වොත් එහෙම එයා ඇවිල්ලා මේ ගොඩක් යුද්ධ කාලවල එහෙම හිටපු එක්කෙනෙක්. ඒ වගේම එයාගේ වයිෆ් නැතිලා තියෙනවා. එයාගේ එක ළමෙක් වගේ තමයි වයස 13 උඩට ජීවත් වෙලා තියෙන්නේ. ඒ වගේ පට්ට ප්‍රශ්න ගොඩක් ඉඳලා තමයි මෙයා මේ මෙඩිටේෂන් කියලා බුක් එකක් ලියනවා. ඒකත් එක්ක තමයි මේ ස්ටෝයිසිසම් වාදී කියන එක එළියට ආවේ. එයා ඒ ප්‍රශ්න ආපු නිසා තමයි ඒක ලිව්වේ. එතකොට සරලව කිව්වොත් එහෙම ගොඩක් ප්‍රශ්න වලින් ඉන්න කෙනෙක්ට ඒ කියන්නේ මේක A level වෙන්න පුළුවන් ඕනම ප්‍රශ්නකින් ඉන්න කෙනෙක්ට ගොඩක් ඒකේ තියෙන concepts අරගෙන මිදෙන්න පුළුවන් මෙතඩ් එකක් වගේ. මෙතඩ් එක නෙවෙයි මේක දර්ශනයක්. බට් මේකේ තියෙන laws ගත්තොත් එහෙම අපිට ඒ වගේ ගොඩක් දේවල් improve කරගන්න පුළුවන් එකක්. සරලව කිව්වොත් එහෙම බෞද්ධ දර්ශනයෙම හා සමාන ඒ වගේ දර්ශනයක්. හරි. ඒ කියන්නේ දැන් අපි සමහර කරද මෙහෙම ප්‍රශ්න වලට උත්තර හොයන අයට ප්‍රශ්න වලට විසඳුම් දෙනවා කියන එක නෙමෙයි උත්තරේ. ඒ කියන්නේ හැමෝම හොයන්නේ ප්‍රශ්න වලට විසඳුමනේ, ෂණික විසඳුමක්. නමුත් ඒ ප්‍රශ්නේට ඔයා ඒක තවදුරටත් ප්‍රශ්නයක් නොවන විදිහට චින්තන පරාස වෙනස් කරගන්න අපිට පුළුවන් නම් මම හිතන්නේ ස්ටොයිසිසම් වල එහෙම නෙමෙයි. දර්ශනයක අපි බලාපොරොත්තු ඒක. ඕනම දර්ශනයක බලාපොරොත්තු ඒක. ඉතින් A level මම මේක A level වලට ගේන්නේ A level දරුවෝ ඉන්නවා ප්‍රශ්නවලින් මිරිකිච්ච දරුවෝ කියලා. දැන් ඔන්න ගෙදර ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා, ගෙදර පවුලේ ප්‍රශ්න තියෙනවා, ලෙඩ රෝග සමහර පවුලේ සමාජිකයන්ට තියෙනවා. ඒත් එක්කම මේ සිලබස් වල ප්‍රශ්නත් එක්ක පාඩම් කරගන්නත් බැරි වෙලා තියෙනවා. ප්‍රශ්න 4-5ක් තියෙන දරුවෙක් ඉන්නවා. මෙන්න මේක ගැන කතා කරද්දී දිනුල දැන් ඒත් එක්ක මේ ඊයේ පෙරේදා අපිට A level වලට දැන් ඔන්න ටයිම් ටේබල් උත් දෙනවා. එතකොට A level කල්යෑමක් බලාපොරොත්තු වෙන්නත් බෑ. පෝස්ට්පෝන් වෙන්න කියලා ගොඩක් ප්‍රශ්න තිබ්බා. අසාධාරණයක් තියෙනවා. නමුත් මෙතන ඩිලේ එකක් අවශ්‍යයි. ගොඩාක් ප්‍රශ්න තිබ්බා. නමුත් ඒක වෙලා නැහැ. එතකොට A level දැන් තව අපි කියමු මාස 2යි A level වලට සූදානම් වෙන්න තියෙන්නේ. ලොකු වෙනසක් කරන්න ඕනේ සමහරු. ලොකු ජම්ප් එකක් දාන්න ඕනේ. ප්‍රශ්න ගොඩක් තියෙන දරුවෙක් මේ මොහොතේ කොහොමද මේකට ඇප්‍රෝච් කරන්නේ? දැන් මේ වගේ ලාග ඔයාගේ ඩෙන්ටිටි එක හදාගන්න. ඔයාගේ තින්කින් පැටර්න් එක. දැන් ඔයාට මේ වෙන වටේ පිටේ වෙන සමාජ වෙන කිසිම ප්‍රශ්නයක් ඔයාට හැන්ඩල් කරන්න බෑනේ. ඔයාට සරලව කරුවොත් කරන්න පුළුවන්. ඔයාට ඔයාව හැන්ඩල් කරන්න පුළුවන්. ඔයාට ඔයාගේ කාවත ඔයාගේ ළඟම ඉන්න කෙනෙක්වත් යාළුවෙක් කාවත් හැන්ඩල් කරන්න බෑනේ. සෝ ඔයාව හැන්ඩල් කරන්න පටන් ගන්න. ඒ කියන්නේ ඔයා හිතලා රයිට් මේ වෙලාවේ දැන් මෙහෙම එක්සෑම් එකක් කල් ගියා කියන එක ඔයාට මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් ස්ටෝයිසිසම් වාදිත් තියෙන්නේ ඕකම තමයි කියන්නේ. ඔයාව කන්ට්‍රෝල් කරන්න. ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඔයාව. සෝ ඔයාව කන්ට්‍රෝල් කරන්න පටන් ගන්න. එතකොට අපි හිතමු දැන්
එලිවල් වල කල්යෑම නොයෑම අපිට තීරණය කරන්න බෑ. ඒක ගියෙත් නෑ. දැන් මාස 2යි. නමුත් ඔයාට ඇත්තටම අර ලෝකපාලක ධර්මතාවයන් කන්ට්‍රෝල් කරන්න බෑ. අර වහිනවද නැද්ද අපි දන්නේ නෑ. කොටින්ම දේශගුණයේ ඒ වගේ ප්‍රශ්න අපිට අදාළ නෑ. අපිට පුළුවන් අර අපේ ඇතුලේ දැන් මම පාඩම් කරනවද, දැන් මම වැඩ කරනවද, හෙට මම මොනවද කරන්න, ඒ ටික ප්ලෑන් කරගෙන දැන් මේ මොහොතේ ජීවත් වෙන එක කරන එක මම හිතන්නේ ඒකට ફોකස් කරලා වැඩ කරන්න ඕනේ කියන එක අපි තවත් මේ එතන ඉම්පැක්ට් එක දෙන්නේ ඔයගොල්ලන්ට. මොකද තාමත් ළමයි දෝලණය වෙනවා. දුකයි, සන්තාපේ, පශ්චාත්තාපේ ඒවත් එක්ක ඉස්සරහට යන්න බෑනේ දිනුල නේද? දැන් දුක, පශ්චාත්තාප, රිපෙන්ටන්ට් අපි රිපෙන්ට් කරනවා ඊයේ මට වැඩ කරගන්න බැරි වුණා. දැන් සමහර ළමයි ඊයේ මට වැඩ කරන්න බැරි වුණා, අයියෝ සර් ප්ලෑන් එකට කරගන්න බැරි වුණා. එතකොට මට දැන් හෙට අද වැඩ එකතු වෙලා නැත්තම් දැන් අදත් ඒකම වෙයිද? නැත්තම් හෙට දැන් මට මේක එපා වෙලා දියාරු වෙනවා. මේ වගේ වෙලාවකදී කොහොමද දිනුල අපි මේ උත්තරයක් හොයන්නේ? ඒකත් දැන් ඉස්සරහට වෙන දේ ගැන ඉකන් ප්ලෑන් එකක් තියෙනවා කියන වෙනයි, බොරුට ඒක ගැන ඕවර්තින්ක් කරනවා කියන එක වෙනයි. දැන් අපි ගොඩක් වෙලාවට මං ඉස්සරහගෙන හිතන්න ඕන කිය බොරුට හිතා ඉන්න මේ වෙලාවේ පාඩම් කරන්නේ නැහැ. දැන් ওই වගේ වෙලාවක ඔයාට දිගටම හිතෙනවනම් ඉස්සරහට වෙන දේවල් ගැන ටක් ගාලා කොලයක් කරලා නිකන් ඔයාට හිතෙන දේ ටක් ටක් ගාලා ලියන් යන්න. ඔයා කියන්නේ දැන් මොකක් හරි කොලයක් පොතක හරි හවුස් හරි ඒක ලියන්න. හිතන දේ මේ මොහොතේ හිතන දේ ලියන්න. හරි. ඒක මේ නිකන් ඔයාට ලොකු සහනයක් දැනෙන්න පුළුවන්. මේක මේ එහෙම කියලා දිගටම ලියලා ඉන්න ඒ වගේ වැඩ කරන්න යන්න එපා. ඔව් වැරදියට මම කියන්නේ ඒ පොඩි කෑල්ලක් අල්ලගෙන වැරදි අර්ථකථනයක් දෙන්න පුළුවන්. නමුත් අර end of the day ෆයිනල් මෙසේජ් එක ඒ වෙලේ අපිට හිතෙන දේ අපි පොතක හරි කොලයක හරි ලියලා ඒක එළියට ගන්න කියන එක නේද? ඒතර එළියට ගත්තම මොකද්ද වෙන්නේ? දැන් ඒකෙන් රයිට් ඔයාටම තේරෙන්න පටන් ගනි රයිට් මේක නෙමෙයි දැන් මං කරන්න ඕනේ, දැන් මං කරන්න පාඩම් කරන්න ඕනේ කියලා. අර මේකල චූටි නිකන් අර පොඩි පුෂ් එකක් ගන්න අපිට දැන් මේ වෙලාවට මේ වැඩි කරන්න. දැන් මොකද අර වගේ දෙයක් දැන් ගොඩක් වෙලාට අපි මේ කවුන්සලින් කරනත් එහෙම කරන්නේ නිකන් තව කෙනෙක්ට කියලා අපි හිත සනස ගන්න කියන්නේ. ඔව්. ඒ වගේ වැඩක් මේක. දැන් ඔයාට කියන්න කෙනෙක් හොයා ඉන්න නෙමෙයි ටක් ගාලා පොත අරන් ලියන්න. ඒක නිකන් ඔයාගේම තවත් කොපි එකකට ලියනා වගේ වැඩක්. ඒකෙන් ඔයාට චූටි අයිඩියක් එනවා මේ වෙලාවේදී මේ රයිට්. හරි මම දැන් මේක කරන්න ඕනේ නැහැ මං රයිට්. පාඩම් කරන්න ගත්තා නම් හරි කියන චූටි අපිට පුෂ් එකක් ගන්න තමයි මේ දෙක කරන්නේ. හරියට හරි. මේ මෙසේජ් එක ගොඩක් වැදගත් ඔයගොල්ලන්ට. මොකද දැන් එක සෝස් එකකින් විතරක් නෙමෙයි හැමදාම මම ඕගොල්ලන්ට කියලා වැඩක් නැහැ. අද දිනුල ඕගොල්ලන්ට මේ මෙසේජස් ටික දෙනවා. වැදගත් දේ අපි අනිවාර්යෙන් ඕගොල්ලෝ ඩිලිවර් කරනවා කොහෙත්ම. ඒ කියන්නේ එදා ඉඳන් අපි කරේ වැදගත් පණිවිඩ ඕගොල්ලන් ලබා දෙන එක, කරන නොකරන එක ඕගොල්ලන්ගේ වගකීමක්, ඕගොල්ලන්ගේ වැඩක්. නමුත් තමන්ගේ සෙල්ෆ් ග්‍රෝත් එක සඳහා මේව පාවිච්චි කරන්න ඕගොල්ලන්ට අද ලොකු ඔපචුනිටි එකක් හම්බෙලා තියෙනවා. හරි. එතනින් අපි ඉස්සරහට යනවා දිනුල මේ අපි කතා කරේ තුම දෙයක් තියෙනවා මේ කම්ෆර්ට් ඇඩික්ෂන් කියන එක. මම දැකලා තියෙනවා දිනුල ගොඩක් ඒ ගැන කතා කරලා තියෙනවා දිනුලගේ කන්ටෙන්ට් වල. මොකද මේ මම සිනාරියෝ එකක් දෙන්න දිනුල දැන් අපේ A level students ලා මම හැමතිස්සෙම A level students කියන්නේ ඒගොල්ලෝ මේ වැරදි වල අන්තයට ගිහිල්ලා තියෙනවා. සමහර අන්තවාදී විදිහට වැරදි කරනවා. ඒගොල්ලොන්ට දැන් ගැලවීමක් නැහැ. O level වලදී පොඩ කරන A level වලදී අන්තයට ගිහිල්ලා තියෙනවා. තමන් දවස ප්ලෑන් කරන්නේ දැන් අද හිතන්නකෝ දිනුල මට ඒ දරුවන්ට අද ක්ලාස් එකක් තියෙනවා. ක්ලාස් එකට යන්න ඕනේ. නමුත් වැඩ කරගන්නත් ඕනේ. දැන් ඒගොල්ලොන්ගේ දවස තියෙන්නේ ක්ලාස් එක වටේ. ක්ලාස් යනවා, ක්ලාස් එකට ලෑස්ති වෙනවා, ක්ලාස් ගිහිල්ලා එතන ඉන්නවා, ඊට පස්සේ ආයෙ එනවා, මහන්සි හරිනවා, නිදා ගන්නවා. ඊට පස්සේ පුළුවන් වුණොත් මං වැඩ කරනවා. ඒතර මේගොල්ලොන්ගේ ඔය රොටේෂන්ස් තියෙන්නේ ක්ලාස් එක වටේ. හරිම ලේසි ඒගොල්ලොන්ට. මොකද දවස ගෙදරටත් දෙන පණිවිඩය අද ක්ලාස් තියෙනවා මට. ක්ලාස් එක වටේ තමයි මගේ දවස් තියෙන්නේ. ඉතින් පාඩම් කරන්න වුණොත් හොඳයි, නැත්තම් නැහැ. ඒගොල්ලෝ මං හිතනවා ඒක ප්‍රෝඩාවක් කියලා. මං විශ්වාස කරනවා. මොකද දැන් ටියුෂන් එකකට ගිය පමණින් අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා නම් හැමෝම පැවිසි අතරම ටියුෂන් යයි. නමුත් ටියුෂන් ක්ලාස් වල අරමුණ උපකාරය. ඒ කියන්නේ උපකාරක පන්ති කියන්නේ උපකාරය අරගෙන තමන් ඒක ස්ටඩි කරන්න ඕනේ. දැන් ඒගොල්ලෝගෙන් ස්ටඩි පාර්ට් එක වෙන්නේ නැහැ. ඒගොල්ලෝ පන්ති යනවා තියරි ගොඩ ගහනවා. ඒකනේ වෙන්නේ. හැමදාම ඕක තමයි චක්‍රය. එතකොට ඒගොල්ලෝගේ කම්ෆර්ට් සෝන් එක තමයි අර පන්ති ගිහිල්ලා මම වැඩක් කරා කියලා බොරුවට හිතර වට්ටගෙන ජීවත් වෙනවා. මං හිතනවා මේක මේ ෆ්‍රෝඩියුලන්ට් කම්ෆර්ට් ඇඩික්ෂන් එකක් බොහෝ ලොකු ෆ්‍රෝඩ් එකක්. මේකෙන් ගැලවීමක් තියෙන්න ඕන දිල්ල. මොකද්ද මේක දිහා බලන්න ඕන හරි විදිය. දැන් අපි මේ ගොඩක් වෙලාවට හිතන්නේ අපි කම්මැලි කියලා. ඇත්තම කිව්වොත් කම්මැලිකමක්ම නෙමෙයි. අපි අර කන්ෆර්ට් සෝන් වල පොඩි ඇඩික්ට් වෙලා ඉන්න වැඩක් තමයි වෙලා තියෙන්නේ. සරලව කිව්වොත් එහෙම ඔයාට දැනෙනවා නම් ඔයා මේ කරන වැඩේ කියන්නේ හරිම කන්ෆර්ට් කිසිම නැහැ චූට්ඥාන් සරලව යනවා කියන්නේ ඇත්තම කිව්වොත් ඔයා ලොකුවට වැඩක් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා කන්ෆර්ට් සෝන් එකේ ඉඳගෙන ඔයාට දැනෙනවා පොඩ්ඩක් හරි මං වැඩ කරලා තියෙනවා. මං ක්ලාස් ගිහිල්ලා ඔහම ක්ලාස් ගියා කියන්නේ ඇත්තම කිව්වොත් ඒක පාඩම් කරනවා කියන එක නෙමෙයි. ක්ලාස් ගියා කියන්නේ ඒ වෙලාවේ එයා දෙයක් කියන එක අහන් ඉන්නවා විතරයි. අපි ඒක අපේ බ්‍රේන් එකේ ඒක රැඳෙන්නේ නැහැ. මේක සමහර ඩිසැග්‍රී වෙන්න පුළුවන්. බට් ඒක ඇත්තටම කිව්වොත් එහෙම කිසිම විදිහකින් ඒ කියන්නේ පොඩි දෙයක් ඔයාගේ ඔලුවට යනවා. බට් ඒක අර ලොන්ග් ටර්ම් මෙමරි එකට යන්න නම් ඔයා අනිවාර්යෙන් ඔයත් එක්ක වැඩ කරන්න ඕනේ. ඒක කොහොමත් අපි පිළිගන්නවා මේ සෙල්ෆ් ස්ටඩි කරන තරමට ඇනලයිසිස් කරන තරමට තමයි මේක ඔලුවට යන්නේ. දැන් අපි නියුරල් ලින්ක්ස් ගැන කතා කරන පාඩම් කරද්දී පැසිව් දෙයකින් එක වෙන්නේ නැහැ. ක්ලාස් එකට ගිහලා මොකද කරන්නේ? බොහොමයක් වෙලාවට සර් මිස් උගන්නන එක බෝඩ් එකේ බලන් ඉන්නවා.
එයත් එක්කම ලියන නෝට් එක ගණන්ටයක් හදනවා යන්තාක් 10ක් විතර ඇක්ටිව් වෙනවා අර ගණන් හදන වගේ ප්‍රශ්න විසඳන පාර්ට් එකේදී. නමුත් අහන් ඉන්නවා කියන එක පැසිව් දෙයක්. ඒක යලි යලි ඔයා වැඩ කරේ නැත්නම් ඔලුවට යන්නේ නැහැ. ඒක හරි. එතකොට දිනුලා අපිට මේක කම්ෆර්ට් සෝන් එකක් වෙනවා. ක්ලාස් ගිහිලා ගෙදර එනවා. ඒක කම්ෆර්ට් දෙයක් වෙනවා. මෙතනින් එළියට එන්න ඕනේ. ළමයි ඒක පිළිගන්න ඕනේ. මේකෙන් මොකද ඔයගොල්ලන්ට අවසානයේදී වැඩ ඉතුරු වෙන්නේ නැහැ. ඔයා කම්ෆර්ට් සෝන් එකක ඉන්නේ නැතුව ඇක්ටිව් වෙලා වැඩ කරොත්. අපිට දැන් කම්ෆර්ට් සෝන් එකෙන් එළියට එන්න මොකද කරන්න පුළුවන්? මේකට දැන් මේ වගේ දෙයකට අපි ෆිසිකල් දෙයක් කරන්න අපි try කරන්න හිතන එක චුට්ට හදා ගන්න මේකට. දැන් පොඩ අපි හදා ගන්න ඕනේ. රයිට් මම මෙහෙම තැනක ඉන්න දැන් ගොඩක් දුර මේ වීඩියෝ එක බලන ගොඩක් අය සමහරට කම්ෆර්ට් සෝන් එකේ හිරලා ඉන්නවා වෙන්න පුළුවන්. රයිට්. ඔයා ඒක තේරුම් ගන්න. ඔළුව චුට්ට හදා ගන්න බලන්න. දැන් රයිට් ක්ලාස් ගිහලා ඊට පස්සේ මම දැන් කලින් වැඩ කරානේ. ඒ නිසා මම දැන් චූටි බ්‍රේක් එකක් ඉන්න ගලා ඒක චූටි බ්‍රේක් එක ගොඩක් වෙලාවට දීර්ඝ වෙනවා. පොඩි ස්ක්‍රෝල් කරන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට try කරන්න පොඩි plan එකක් හදාගෙන වැඩ start කරන්න පටන් ගන්නවා. planning ගැන ඉස්සර චුට්ටක් තව දීර්ඝව කතා කරමු. දැන් මේ කියන්නේ මොකද දුර මේක වැදගත් වෙන්නේ ඔළුව හදා ගන්න එක. ඇයි මම මෙහෙම කියන්නේ බොරුවට මේ කන්ෆර්ට් එකේ හිර වෙලා ඉන්නේ. දැන් මට මෙහෙම ගෝල් එකක් තියෙනවා. අපි ඉස්සෙල් කතා කරා අපිට එන් ගෝල් එකක් තියෙනවා. පොඩක් මේ වෙලාවට අන්න මේ වගේ වෙලාවට අපිට වැදගත් වෙනවා අර එන් ගෝල් එක. චූටර මුලින්ම කතා කරා අපිට මොටිවේෂන් එක ලාවට හරි වැදගත් වෙනවා කියන එක. පොඩි මොටිවේෂන් චූටි පුෂ් එකක් ගන්න නිකන් අර පොඩි කරන්ට් එකක් දීලා පොඩි ගැම්මක් ගන්න මේ වගේ වෙලාවට අපිට යූස් කරන්න පුළුවන්. එතකොට දැන් මම මෙහෙම දෙයක් කිව්වද මම දැකලා තියෙනවා සමහර මම මේක හාස්‍යයට ලක් කරනව නෙවෙයි. නමුත් ප්‍රැක්ටිකලි මොකද්ද මෙතන වෙන්නේ කියන ගැටලුවක් තියෙනවා. සමහර දරුවෝ ඉන්නවා ඕලෙවල් කරනකොට බිත්තියේ ගහ ගන්නවා මම ඒ 9ක් ගන්නවා. ඒ ලෙවල් කරනකොට ඒ 3ක් තියලා බිත්තියේ හරි මේෂේ හරි ගහ ගන්නවා. ඉතින් මෙහෙමයි. ඒකෙන් ප්‍රයෝජනයක් තියෙන පළදායි නම් ගැටලුවක් නෑ. නමුත් මේකේ මම දැන් එන් ගෝල් එක ඔයා එහෙම මතක් කර ඔයාට කොච්චර සාර්ථක වෙන්න පුළුවන්ද කියන එකද දැන් එන් ගෝල් එක ඔය අකුරුද ඔය අකුරු ටිකද එන් ගෝල් එක නැත්තම් ඒකෙන් ලබන එක්ස්පීරියන්ස් එක කොහොමද ෆීල් කරන විදිය ගැනද මොකද්ද මේ එන් ගෝල් එක එතකොට ඔව් ඒක අපි දැන් අපි තාවකාලික හදන් ඉන්නේ ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා දැන් සමහර කෙනෙක්ට වාහනයක් ගන්න කොයි වගේ එක දේවල් දැන් ඇත්තම කිව්වොත් එහෙම ලයිෆ් එක කාම් එක යන සාර්ථක ලයිෆ් එකක් හදාගන්න ගේන්න ඕන අපේ එන් ගෝල් එක. ඒත් අපිට මේ වෙලාවේ වැඩි ඒකන හිතා ඒක වෙනම ප්ලෑන් කරන්න ගන්න ඕන වෙලාවක් නෙවෙයි අපි රයිට් ජස්ට් හිතන්න මට මේ වගේ මොකක් හරි එන් ගෝල් එකක් තියෙනවා ડોක්ටර් කෙනෙක් වෙන්න මම මේකට මුලින්ම කරන්න ඕනේ මොකද ડોක්ටර් කෙනෙක් වෙන්න මම එල් කොට දා ගන්න ඕනේ. ඒකට වැඩ කරන්න පටන් ගන්න ඕනේ. බිත්තිවල නිකන් ගහගෙන ඉන්න ඒ වැඩේ ගොඩක් අය කරන. ඒක වැඩක් තියෙන වැඩක් මොකද චුට්ටක් අපිට පොඩි පුෂ් එකක් හම් වෙන එක. ඒ උන නිකන් ගහගෙන ඉඳලා වැඩක් නැහැ. අපි වැඩක් ඇක්ෂන් එකක් ගන්න නැත්තම් මේ කියන ඇක්ෂන් එකක් ගන්න නැහැ කියන්නේ ඔයා කම්මැලිකමම කියන්න බෑ ඇක්ෂන් එකක් නොගන්න හේතුව කම්ෆර්ට් සෝන් එකේ හිරලා ඉන්න එක තමයි. හිතන්න පටන් ගන්න චුට්ටක් වෙනස් විදිහකට ලොජිකලි පොඩ්ඩක් හිතලා බලන්න රයිට්. අපි ගොඩක් අර ඉමෝෂනලි හිතන හින්දා අපිට මේ ලොජිකලි යන ඉමෝෂනලි හිතන එක අතර චුට්ට අපේ ලොකු ගැප් එකක් තියෙනවා. හිතන්න පටන් ගන්න ඉමෝෂනලි නැති කියන හැඟීම් බර වෙන්න එපා බොරුට අනේ මං අද මෙච්චර වෙලා වැඩ කරා ක්ලාස් එකේ ගිහිල්ලා නැහැ තව චුට්ටක් වැඩ කරන්න ඔයා තනියම. එතකොට අපිට දැන් කොහොමත් අපි එක තැන පල් වෙන ගතිය එක සාමාන්‍ය දෙයක්. ඒක අපි හිතනවා අපි හැමෝටම තියෙනවා සහ අපි ඒක තුලින් එළියට එන්න උත්සාහ කරනවා. සෙල්ෆ් ග්‍රෝත් එක බලාපොරොත්තු වෙන්නේ එතනදී. එතකොට සෙල්ෆ් ග්‍රෝත් එක ගැන ඉස්සර කතා කරගෙන යනකොට අපි මේ හැමදේම ආදේශ කරන්නේ අපේ මේ අධ්‍යාපනලාභී ශිෂ්‍ය ප්‍රජාව උදෙසා. ඔයගොල්ලෝ කොහොමද ඔයගොල්ලෝගේ අධ්‍යාපන කටයුතු වලට මේ කියන කරුණු යොදාගන්නේ මේ කියන කරුණු වලින් ඉස්සරහට ගිහිල්ලා ඔයගොල්ලෝ ඉහළ මට්ටම් වලට එන්නේ කියන එක. එතකොට දිනුලා අපි තව තැනකට එනවා මේක හරීම මේ විශේෂ සහ සෙන්සිටිව් තැනක්. අපිට ફોකස් එක හදා ගන්න ඕනේ. මොකද අපිට එන බරපතලම ගැටලුව ඒ කියන්නේ ප්‍රශ්න 10ක් આવත් ප්‍රශ්න 6ක් 7ක් එනවමයි මට ෆෝකස් එක තියාගෙන ඉන්න බෑ. මට පැයක් පාඩම් කරන්න බෑ. පැයක් ඕනේ නැහැ. මම පැය භාගෙ පයින්නකොට විනාඩි 40 පයින්නකොට මට මේක තුලින් මම වෙන තැනකට ගිහිල්ලා මගේ ෆෝකස් එක තියාගන්න බැ ඩිස්ට්‍රැක්ට් වෙනවා. කොහොමද දිනුල අපි සෙල්ෆ් ෆෝකස් නැත්තම් මොකක් හරි වැදගත් තියෙන ටාස්ක් එකකට තියෙන ෆෝකස් එක මාස්ටර් කරන්නේ. අංක 1 ෆෝන් එක ඔයා පාඩම් කරන තැන තියාගන්න එපා. ගොඩදුරට මං හිතන්නේ මේ වයසේ ඉන්න කෙනෙක්ට අර හිතනකින් එන ඩිස්ට්‍රැක්ෂන් එකක් තියෙන්න පුළුවන්. ඊට අමතරව තියෙන ලොකුම ඩිස්ට්‍රැක්ෂන් එක ෆෝන් එකම තමයි. ටක් ගාලා ඊට පොඩ්ඩක් පාඩම් කරන අපි ඉස්සෙල්ලා ඩීප් වර්ක් වෙලාවේ කතා කරා වගේම විනාඩි 10ක් මේ ෆෝන් එකේ ඉන්න ඊට පස්සේ විනාඩි 10ක් පාඩම් කරන ඕකෙන් මිදෙන්න ඕනේ. කොහොම හරි try එකක් දෙන්න ඕනේ. මේක පට්ටම ලේසි. කියන්නේ මේ වෙලාවට ෆෝන් එක ඇත්තටම වැඩක් නැහැ නේ. ෆෝන් එක ඔබන්නත් වෙනම ටයිම් එකක් දාගන්න තියාගන්න. ඔක දවස් 24ක් තියෙනවා. නිදාගන්න ඒවා තයින් කරලා පස්සේ ගොඩක් වෙලා ඉතුරු වෙලා තියෙනවා. පැයක් දැම්මත් ඒත් ඔයාලට පාඩම් කරන්න ගොඩක් වෙලා ඉතුරු වෙලා තියෙනවා. අපි ඔය වෙලාවක් නැහැ කිය හිතනවා දැන් ඔය ස්ටඩි එක කරන්න අපිට ફોකස් එක හදාගන්න බැරි වෙන්නේ බොරුට හිතනවා. ඔක්කොම ඩිස්ට්‍රැක්ෂන්ස් ටික අයින් කරගන්න. අනිත් ඩිස්ට්‍රැක්ෂන් එක වෙන්නේ දැන් මම ෆිසික්ස් පාඩම් කරන්න ගත්තාම රයිට් මට කෙමිස්ට්‍රි තියෙනවා. ඊළඟ සබ්ජෙක්ට් එක ගැන හිතනවා. ඔය විදිහට මේ ගන්න ජම්ප් වෙවි ඉන්නවා. නැහැ. ගන්න පැය භාගයක් එක සබ්ජෙක්ට් එකක් ගන්න. එක්සැම්පල් එකකට නිකන් ෆිසික්ස් ගන්න. මම මේ වගේ සබ්ජෙක්ට්ම ගන්නවා. ඔයාගේ සබ්ජෙක්ට් එක ඔයා ඔළුවේ හිතාගන්න. මට ෆෝන් එක මුකුත් නැහැ. මේ වෙලාවේ ගන්නවා මොකක් හරි පාස් පේපර් එකක් කරමු මොකක් හරි. මේ පැය භාගයක් ඔයාලට පැය භාගයක් අනිවාර්යෙන් ફોකස් කරන්න පුළුවන් මිනිස්සෙක්ට. ඩිස්ට්‍රැක්ෂන් ටික අයින් කරගන්න.
හොඳ හුස්මක් කරන් ඉඳගෙන ගිහලා වැඩ කරන්න පැය භාගයක් මම මේක කරනවා කියන එක. පැය භාගයක් කරාට පස්සේ දැන් එයා ඉඳගන්නේ මම පැය භාගයක් මේ ටාස්ක් එකට කරනවා එන්ගේජ් වෙනවා. ඊට පස්සේ මම ඊළඟ දේ ප්ලෑන් කරනවා. නැතුව දැන් අපිට පුළුවන් පොඩි මේ ඒකට වාට මක්කරින් ගිෆ්ට ඇදන්න ගිෆ්ට එක විදිර මං රෙකමන් කරන්න ෆෝන් එක ගිෆ්ට එක විදිර ගන්න කියලා ෆෝන් එක ගන්න වා ලොකු වැඩක් කරට පස පොඩක් එලියගේ ෝක් ඇදන් ගෙදර ඇත්ත කතා කරන්න ගොඩක් කියලට අපිට දැන් ෆෝකස් කරන එක අමාරු වෙනවා කියලා දැනගන්නකොට දැන් සමට පැබාග මුල්ම කාල වැඩ කරන්න බැරු ඇති ගොඩක් කියලාට කියන්න බැමකොද ෆෝන් එකත් එක් ඉඳලිද අපේ ටෙන්ෂන් ගොඩක් මේ අඩු වෙලා සෝ මේ කරන්න තියෙන්නේ හරි දැන් මං විනාඩි 20ක් පාඩම් කරලා පස්සේ හරි මට මෙතන ඉඳගෙන වැඩ කරන්න බෑ කියලා තේරුණාම අපි කරන ෆෝන් එක ගන්නකනේ ඒ වෙනුවට පොඩ්ඩක් වෝක් එකක් දාන්න නැත්නම් ගෙදර කෙනෙක් එක්ක විනාඩි 5ක් කතා කරන්න. ඒකෙන් අර ෆෝන් එක අරගෙන අපි ඔළුවේ අර ફોකස් එක කරගන්න එක පොඩ්ඩක් අර නිකන් අමාරු වෙනව වෙනුවට අපේ වෙන්නේ මේ චුට්ට චුට්ට හැදෙනවා බ්‍රේන් එක මේ දිගට ફોකස් කරන්න. අර ෆෝන් එකෙන් වෙන චුට්ට චුට්ට අපේ ෆෝන් එකේ දැන් ස්ක්‍රෝල් කරන්න ගත්තාම දැන් එකපාර මිනිස්සේ කන වීඩියෝයක් දකිනවා. ඊළඟ වෙලාවේ තව මිනිස්සෙක් එක්ක hina වෙන එකක් ගහගන්න නැද්ද දකින්න. ඔය වෙලාවට ජම්ප් වෙනවනේ අපි එක එක දේවල්. ඒකෙන් ලොකු අවුලක් එනවා. ඒ තරවගේ වෙලාවකින් එහෙම වෙන්නේ පොඩ්ඩක් අර නේචර් එකත් කනෙක්ට් වෙලා හරි එහෙම වෙලාවට අපේ ඔළුව පොඩ්ඩක් කාම් වෙනවා. ඇටෙන්ෂන් ස්පෑන් එකට වෙන ඩැමේජ් එක නවත්ත ගන්න ඕනේ අපි මේ ෆෝන් එකේදී අර මෙහෙමයි මේ මොහොත ෆෝන් එක අපිට නරකයි කියනවා කියන එක නෙමෙයි මේක හරි ඒක මහා ලාබාල බොළඳ කතාව මේ අපි කරන වැඩේ වෙනස් අපිට මේ ටාස්ක් එකට මේ වෙලේ මේකේ උදව්වක් වෙන්නේ නැත්තම් අපි ඒක ඩිස්ට්‍රැක්ෂන් පැහැදිලිවම අපි ඒක අයින් කරලා ඉස්සරහට යන්න ඕනේ. එතකොට දැන් ඔය ෆෝන් එකෙන් මම ඉස්සරහට එන්නම් දුන්නා දැන් ෆෝන් එක කියන එක ෆෝන් එකේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. අපි මේක තුළ මේ මෙවලම භාවිතා කරන අයිතම මොනවාද මේකේ WhatsApp හරි Facebook හරි YouTube හරි TikTok හරි දැන් අපිත් ඒ වගේම තමයි මේ පණිවිඩය ඔයගොල්ලෝට ගේන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලෝ මේ පණිවිඩය විතරද බලන්නේ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔයගොල්ලෝ මෙතන නෙමෙයි රැඳෙන්නේ මේ මම හිතන්නේ ඔයගොල්ලන්ට පොසිටිව් රිමාර්ක් එකක් ගන්න පුළුවන් දේවල්ට අර එන්ජොයි කර කර එකින් එකට පැන අර ඩෝපමින් සර්ජ් හොය ඕකනේ ඔයගොල්ලෝ කරන්නේ. එතකොට ඒක තුලින් තමයි ඔයගොල්ලන්ට ඩැමේජ් එක වෙන්නේ. ඩෝපමින් ඩීටොක්ස් එකක් ඩෝපමින් ඩීටොක්ස් එක ගැන දිනුල කතා කරලා තියෙනවා. අදත් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන දිනුල මේ විශේෂයෙන්ම දැන් මේක මේ බෙහෙතක් බොනවා වගේ ඩෝපමින් ඩීටොක්ස් එකක් දෙන්න බෑ. නමුත් ඒක කරන එකේ වාසියක් තියෙනවා. මොකද ඩෝපමින් ඩීටොක්ස් එකක් කරාම අර දිනුල ඉස්සෙල්ලා කතා කරපු විදියට ඇටෙන්ෂන් ස්පෑන් එක පොඩි වෙලා විනාඩි 10යි ඇටෙන්ෂන් තියාගන්න පුළුවන්. විනාඩි 12යි. එහෙම වෙච්ච දරුවෙක්ට හොඳට විනාඩි 30න් එහා පැත්තට ඇටෙන්ෂන් ස්පෑන් එක ගෙනහිල්ලා පොතක පිටු කිහිපයක් කියවලා චැප්ටර්ස් කිහිපයක් කියවලා යමක් තේරුම් ගන්න තරම් ඇටෙන්ෂන් එක හදාගන්න ෆෝකස් එක හදාගන්න පුළුවන් ඩෝපමින් ඩීටොක්ස් එකක් කරාම. ඉතින් දිනුල කොහොමද මේක අපි හරියටම කරන්නේ? දැන් වර්තමාන ශිෂ්‍යයෝ විතරක් නෙවෙයි අපි හැමෝමත් නම් ලොකු උත්තේජනයක් ලබනවා. ඒ කියන්නේ දවසකට දැන් සෝෂල් මීඩියා එකත් එක්ක මේ ඩෝපමින් ඩීටොක්ස් එක අපිට ලේසියෙන් වෙන්නේ දැන් සෝෂල් මීඩියා නිසා. දැන් ඒ කියන්නේ තවත් සෝසස් තියෙන සරලව කිව්වොත් වෙන්නේ සෝෂල් මීඩියා නිසා. අපිට කරන්න තියෙන පොඩ්ඩක් අඩු කරන්න ඕනේ සරලව කිව්වොත් බලන එක. ඒක අපිට එකපාර කරන්න බෑනේ. දැන් මේක අපිට බලන්න හිතෙන්නේ දැන් අපිට නිකන් ඉන්නම බෑනේ මේ විනාඩි 5ක් වාට නිකන් එක තැනකට ඉඳන් ඉන්න පුළුවන් නම් ඇත්තටම කිව්වොත් වැඩක්. දැන් හරිම අමාරුයි. දැන් අපිට තමාරු වෙන්න පුළුවන් විනාඩි 5ක් එක දිගට ඉන්න පොඩ්ඩක් හරි ෆෝන් එක අරන් බලන්න හිතනවා. ඒක අපිව එන්ටර්ටේන් කරන්න හිතනවා කියන එකද? ඔව් එන්ටර්ටේන් කරන්න හිතනවා. එන්ටර්ටේන් කියන්නේ දැන් මේක එන්ටර්ටේනින් පොඩි ඩොපමින් එකක් එනවනේ. ඔව්. ඒතකොට ඒක නැතුව අපිට ඉන්න බෑ. මේ මොහොතේ දැන් වෙලා තියෙන්නේ ඒකනේ අපිට අපි හැමෝටම පොඩි හරි ඩෝපමින් සර්ජ් එකක් දෙන්න ඕනේ. අර නිකන් මේ පොඩ සීනි කවන මොන හරි ප්ලෑන්ටස් දෙයක් කන්න හිතන. ඒක ෆෝන් එකට අවිල්ල තියෙනවා. ඒතකොට දැන් දිනුල කියන්නේ අපි මේක අයින් කරලා අපිට මේ විනාඩි 5ක්වත් මුකුත් නොකර ඉන්න තැනට මාස්ටර් කරන්න පුළුවන් නම් ෆෝකස් එක මාස්ටර් කරන්න පුළුවන් ඇටෙන්ෂන් ස්පෑන් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් ඉන්න එක වටිනවා අර වගේ දෙයක් කරනට වඩා. ඒ කියන්නේ නිකන් වාට විනාඩි 5ක් ඉන්න වාට හිතන නිකන් ඉන්නට අරක බලන එක හොඳයි නේ කියලා නෑ. ඇත්තටම නිකන් ඉන්න එක වටිනවා අර වගේ දෙයක් කරනට වඩා. නිකන් ඉන්න එක තේරුමක් නැති වැඩක් තමයි. මම එක්සැම්පල් එකකට කියන්නේ නිකන් ඉන්න පුළුවන් වට ඒ වගේ වටිනවා කියන එක. රයිට්. ඒ කියන්නේ අර අච්චරම අපි පල්ලෙහාට වැටලා අපිව එන්ටර්ටේන් කරන්න ඕනේ හැම මිනිත්තුවෙම හැම තප්පරෙම අපි ඒක හොයනවට වඩා ඇඩික්ට් වෙනවට වඩා අර අපිට ඇත්තටම නිකන් ඉන්නවා කියලා මෙහෙම තමන්ට කන්ට්‍රෝල් එකක් තියෙනවනේ. තමන්ගේ ජීවිතේ තමන් කන්ට්‍රෝල් එකක් තියෙනවා. මම මේ වෙලේ මොකුත් කරන්නේ නැහැ කියලා ඩිසිෂන් එක ගන්න ඉන්න පුළුවන්. අන්න ඒක මාස්ටර් කරොත් ඔයාට ඩෝපමින් ඩීටොක්ස් එකක් වගේ තමයි අපිට ඔයාට ෆෝකස් එක මාස්ටර් කරලා ඉස්සරහට ප්‍රොඩක්ටිව් විදිහට වැඩ කරන්න පුළුවන්. ඕකට මේ ගොඩක් වෙලාවට අපිට ෂෝට් කන්ටෙන්ට්ස් නිසා තමයි වෙන්නේ. ලොන්ග් ෆෝම් කන්ටෙන්ට්ස් වලට ඇත්තටම අපිට YouTube එකේ දිග වීඩියෝ එකක් අපිට ලොන්ග් ෆෝම් කන්ටෙන්ට් එක බලන්න අමාරුයි දැන්. අනිවාර්යයෙන් අපි විනාඩි අපි හිතමු දැන් අපේ මේ ඩිස්කෂන් එක විනාඩි 25ක් 30ක් යනවා. එක දිගට ටොපික් එක ගැන කතා කරනවා. ඔයගොල්ලන්ට ඒක ඔයගොල්ලෝ ඩ්‍රොප් වෙනවා. ඔයගොල්ලෝ මේ කියන දේ අහන්න ලෑස්ති නැහැ. වෙන මොකක් හරි බැලුවා නම් හොඳයි. වෙන එකකට පයින්නවා. ඇයි එහෙම වෙන්නේ? මේ ෆෝකසේ තියාගන්න බැරුව අපිට අර හැමතිස්සෙම එන්ටර්ටේන් කරලා හැමතිස්සෙම සර්ච් එකක් දෙන්න ඕන හින්දා. ඒතකොට දිනුල කියන්නේ අපි TikTok වලට තියෙන ලොකු එන්ගේජ්මන්ට් එක තියෙනෙත් ඒකයි මං හිතන්නේ. Facebook Reels වලට
ඒ මොකද මිනිස්සුන්ගේ තියෙන නේචර් එක පාවිච්චි කරලා ඒගොල්ලෝ ඇල්ගොරිතම් එක පාවිච්චි කරලා තියෙනවා හදලා තියෙනවා. ඕකට මේ පිටට ක්‍රියේටර් කෙනෙක්ගේ සොලියුෂන් එකක් තමයි ඔයාට එකපාර අයින් වෙන්න අමාරු වෙන මේක ඇඩික්ෂන් එකෙන් මේක ඔයාට පුළුවන් නිකන් මේලා දැන් ඔයාගේ ඉන්නේ ගොඩක් ඒ ලෙවල් එකට ලං වෙලා නම් මේ මෙතඩ් එක හරිවීම මෙතඩ් එක කියන අමාරුයි. ඔයා මේ ෂෝට් ෆෝම් කන්ටෙන්ට් බලන එක අඩු කරලා ඒ ඩොපමීන් එක ලබා ගන්න බලන්න ලොන්ග් ෆෝම් වීඩියෝස් වලින්. හරි. දැන් අපි ලොන්ග් ෆෝම් වීඩියෝ එකක් බලද්දි චුට්ට අපි ඒක එක්ස්පෑන්ඩ් වෙනවා. මොකද අපි ඒ වීඩියෝ එක ඇතුළේදී බලන්නේ එකම જાති වීඩියෝ එකක්. ඒ වෙලාවට අපි අර එකම නිකන් ජාතික දෙයක් විතරයි බලන්නේ. මේ වෙලාවට අපිට විනාඩි අලුත් දේවල් අප්ඩේට් වෙන්නේ නැහැ. මොකක් හරි දැන් ඔයාට ගැළපෙන දෙයක් හරි පාඩම් කරන දෙයක් හරි එහෙම නැතුව හරි එන්ටර්ටේන් වෙන දෙයක් හරි කමක් නැහැ. ඔයා මේ ලොන්ග් ෆෝම් වීඩියෝ බලන්න පුරුදු වෙන්න. මේ මොකද ඒක අපිට කරන්න බෑනේ. ඒක චුට්ටක් ප්‍රැක්ටිස් කරා නම් ඒක ටික කාලයක් යද්දි රයිට්. අර ෂෝට් ෆෝම් කන්ටෙන්ට් ඇඩික්ෂන් එකෙන් අයින් වුණාම ගොඩක් අයට මේකට සොලියුෂන් එකක් හම්බ වෙනවා. හරි. ඒක අපි ඒ විදිහට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අනිවාර්යෙන් මේ කියන දේවල් අපි හිතනවා දැන් ඕගොල්ලන්ට වැදගත් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඕගොල්ලෝගේ growth එක සඳහා. රයිට්. දැන් අපි එනවා මේ මෙල් රොබින්ස්ගේ let them theory එකට. මෙල් රොබින්ස්ගේ let them theory පොතම තියෙනවා. නමුත් පොත ගැන අපි කතා කරන්නේ නැහැ. බේසිකලි මෙතන තියෙන පණිවිඩය දිනුලා අපිට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? මොකක්ද ඇත්තන පණිවිඩය? ඔව්. ඔයාගේ වටේ ඉන්න කට්ටිය නාචියෝ එන්න පුළුවන්. එහෙම නැත්නම් පවුලේ අය කවුරුත් කියන දේවල් වැඩි ඔයාගේ ඔලුවට ගන්න වැඩි නෙමෙයි. කිසිම විදිහින් ඔයාට මුකුත් කරන්න බෑ. ඔයාට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් ඒගොල්ලන්ට ඉඩ දෙන්න. just let them. පොතේ ටයිටල් එකේම තියෙන let them කියලා. ඒ කියන්නේ ඔයාට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් නේ ඒගොල්ලෝ සමහරට ඔයාට කියයි ඔයා ෆේල් වෙයි එක්සෑම් එකේ කියලා. කෙලින්ම කියන්න පුළුවන්. ඔයාගේ මං හිතන්නේ ගොඩක් ළමයිට කියනවා ඔයා ෆේල් වෙයි එක්සෑම් එකේ කියලා. සමහරට ඔයාගේ ටීචර්ම කියන්න පුළුවන්. ටීචර් කියලා දැන් ගොඩක් ප්‍රශ්න තියෙන මේ ඉස්කෝල වලින් කියනවා දැන් ඔහොම ගිහිල්ලා එනං S3ක්වත් ගන්න බලන්න මේ යාළුවෝ කියනවා මේ පිස්සුද ඔහොම කරලා පුළුවන්ද? එතකොට අසල්වැසි ඥාති කට්ටිය කොහොමත් කියනවා. ඔය ප්‍රශ්නේ තියෙනවා දිනුලා. තොර කොහොමද අපි මේකට ඇප්‍රෝච් කරන්නේ? දැන් අපිට මොකද්ද ගන්න විසඳුම මේ ඉස්සරහට වැඩ කරන්න මානසිකත්වය හදා ගන්න ඕනේ. මේකට අපේ ડોක්ටර් කිව්වාගේ මානසිකත්වය හදාගන්න තමයි මේකට ෆිසිකල් දෙයක් කරන්න බෑ. චුට්ට ඔයා හිතන්න පටන් ගන්නවා. ඔයා හිතන පැටර්න් එක වෙනස් කරන්න බලන්න. අපි හැමෝම ඉමෝෂනලි හිතනවනේ. මේක නිකන් ඒගොල්ලෝ කියන එක මටම කියලා අරගෙන නිකන් ඇඟට ගහගෙන අපි හිතනවනේ. එහෙම නැතුව රයිට්. මෙයා වෙන මිනිස්සෙක් නේ. එයා කිව්වා කියලා ඇත්තටම මේක දෙයක් තියෙනවා. ඒ කියන්නේ එයාට පුළුවන් මං ගැන එහෙම දෙයක් කියන්න කියන එක පොඩ්ඩක් හිතන්න පටන් ගන්න. හැමදේම ඇයි කියන එක හිතන්න පටන් ගන්න. ඒ කියන්නේ ඇයි මෙයා මට එහෙම කියන්නේ. රයිට්. සමහර වෙලාවට එයාගෙන් ගන්න දෙයක් තියෙන්න පුළුවන්. මෙයා ඇත්තටම ඔය පාඩම් කරනවා අඩු හින්දා කියනවා වෙන්න පුළුවන්. රයිට්. මේ එයා එහෙම කිව්වා කියලා මට ඒ ගෝල් එක ඇචීව් කරන්න බැරි වෙන්නේ නැහැ. ඔව් මෙයා කියන එක ඇත්තක් තියෙනවා. මට මම මෙහෙම කරොත් මට එක්සෑම් එක පාස් වෙන්න අමාරුයි. රයිට්. මං එහෙනම් පාඩම් කරන්න ගන්න ඕනේ. එයාට බෑ මට මෙහෙම දෙයක් කියන්න. එයාට ඉඩ දෙන්න ඒකට කියන්න. ඔයා ඒකට රියැක්ට් කරන්න යන්නත් එපා. ඔව් ඒ කියන්නේ දිනුලා දැන් මේක මේ ඊගෝ එක සම්බන්ධ ප්‍රශ්නයක් වෙනවා. දැන් අපිට වෙලා තියෙන ඒකනේ. කවුරු හරි කෙනෙක් අපිට කියන එක අපිට බලපාලා අපි එක හිතින්නේ අපේ ඊගෝ එක හර්ට් වුණා. එතකොට මේ වෙලේ ඒ ලෙවල් හරි ඕලෙවල් කරන ස්ටුඩන්ට් කෙනෙක්ට නැත්නම් ඕනම මේ අධ්‍යාපනලාභී කෙනෙක්ට කරන්න පුළුවන්. ඒක අර let them එකේම ගිහිල්ලා ඇඟ පනති කරලා ඉන්නවද ඕන දෙයක් ප්‍රශ්නයක් නැහැ. මං කරනවා මගේ වැඩේ කියන එකද අපි කරන්න ඕනේ. ඒකනේ ඒගොල්ලෝ කතා කරපු ආදී. ඒගොල්ලෝ කියපු දෙන් මම ඒක බාර ගන්න ඕනේ නැහැ. මම කරනවා මම කරන දේ. එතනටද අපිපත් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. සහ ඒගොල්ලොත් එක බොරුට විවාද කරන්න යන්න එපා. දැන් ඔයා එක්සෑම් එක කට ළඟ ඉන්න කෙනෙක් නම් දැන් ඔයාට අම්මයිලා බයිනවා. අම්මට බයින්න ඉඩ දෙන්න ඔයාට රියැක්ට් කරන්න යන්න එපා. මොකද එහෙම වුණොත් එහෙම වෙන්නේ ඔයා ඉමෝෂනලි චුට්ටක් අවුල් වෙනවා. අඩේ මං අම්මට බැන්නනේ කියලා. මොකද මේ වගේ චූටි දේවල් ඔයාගේ එන් ගෝල් එකට බාධාවක් වෙන්න පුළුවන්. මොකද අපේ දැන් පාඩම් කරන ගමන් අපේ හිත යටින් කියනවා අඩේ මං අම්මට බැන්න නේද කියන එක. මොකද ඒකත් එක්ක චූටි ඩිස්ට්‍රැක්ෂන් එකක් නොදුනොත්ම හැදෙන්න පුළුවන්. ඔය වගේ දේවල් චූටි දේවල් ඔයාගේ ගෝල් එකට බාධාවක් වෙනවා. ඒ නිසා රයිට්. කවුරු මොනවා කිව්වොත් රයිට්. ඉවසන් ඉන්න just let them මේගොල්ලන්ට. බොහොම වටින පණිවිඩයක්. මොකද මේ අපිට තියෙන ලොකුම ගැටලු මං කියන මේ ලෙවල් කියන සබ්ජෙක්ට් එකේ ලෙවල් කියන මේ නීෂ් එකේ අන්තිම කාලේ එනකොට මෑන් මැනේජ්මන්ට් and මයින්ඩ් මැනේජ්මන්ට් ඔළුව පාලනය කරන කෙනා දිනනවා කියලා අපි විශ්වාස කරනවා. let them කියන පොතෙන් මෙල් රොබින්ස්ගේ දිනුල කිව්වේ ඒ කන්සෙප්ට් එක පාවිච්චි කරලා අපිට ඒ ලෙවල් කරන දරුවන්ට විභාගය දක්වා මේ හොඳට බලලා හොඳට චින්තන පරිකල්පනය හදාගන්න තමන්ගේ චින්තන පරාසය තුළ ජීවත් වෙලා අපි කියන සමහරකට මේක සෝෂල් බබල් එකක් කියලා. ඒ කියන්නේ අන්තිම කාලේ දිනුල ජීවත් වෙන්න කියනවා මේ පොඩි තමන්ටම හදාගත්ත සෝෂල් බබල් එක. ඇයි අපි එහෙම කියන්නේ? ගැන අප මේ සර්කල් එක් ගැන අදස් කරන්න අනිවාරෙන් ඒක නම් මං හිතන්නේ මේ නිකන් ලයිෆ් එකේම ඇඩ්වයිස් එකක් ඉදිරියට තියාගන්න ඕනේ. දැන් අපේ සර්කල් එක ඔයාව අනිවාර්යෙන් ෂේප් කරනවා. සරලව කිව්වොත් එහෙම ඔයා නිකන් ඩ්‍රග් ඇඩික්ෂන් තැනක ඉන්නවා නම් ඔයාවත් ඒ තැනට වැටෙනවාමයි. ඔයා මේ වෙලාවේදී ඔයාගේ යාළුවෝ ගොඩාක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ A-level ස්ටුඩන්ට්ස්ලට තියෙන ලොකුම බාධාවක් යාළුවෝ. මොකද හැන්ඩල් කරන්නේ නේ. ඒක හැන්ඩල් කරන්න ඇත්තම අමාරු වෙන්නත් පුළුවන්. බට් මේ වෙලාවේ තේරුම් ගන්න මිනිස්සු නැතුව ඉන්න බෑ. අනිවාර්යෙන් යාළුවෝ තියාගන්න ඕනේ. මොකද කව හරි තියාගන්න කියන්නේ මේ වෙලාවේ කියන්නේ බොරුවට ලොකු සර්කල් එකක් හදාගන්න එහෙම නෑ. ඔයාගේ ක්ලෝස් සර්කල් එකක් තියාගන්න ඔයාගේ මයින්ඩ් එකට ගැලපෙන කට්ටියන්.
ඔත් එක්කම පාඩම් කරනවා වෙන්න පුළුවන් නැත්නම් එයත් පොඩ්ඩක් මේ වැඩත් එක්ක එන්ගේජ් වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔයාට ස්ට්‍රෙස් එකක් ගේන්නේ නැති කෙනෙක් මොකද දැන් අනිත් යාළුවා කියනවා අඩේ මචං මට අද පාඩම් කරන්න හිතෙන්නේ නැහැ ඕක ඔයාගේ ඔළුවට ඉන්ඩිරෙක්ට් හරි කොහොම හරි ඩිරෙක්ට් මොක කාවල් දෙනවා එහෙම නැත්නම් ඉන්ඩිරෙක්ට් හරි ඔයාගේ ඔළුවට ලොකටම බලපෑමක් වෙනවා try කරන්න ඕන ඔයාගේ සර්කල් එක අනිවාර්යයෙන්ම මේ හොඳ සර්කල් එකක් හදාගන්න හොඳ කියලා කියන්නේ ඔයාගේ පාත්වය එකේ යන නැත්තම් ඔයාට ගැළපෙන දැන් අපි හිතුවොත් හාත්පසින් වෙනස් ගති ලක්ෂණ තියෙන කට්ටියක් එකට ඉන්න බැහැනේ. කලින් දිනුල කිව්වාගෙම යාළුවෙක් කියනවා මට පාඩම් කරන්න බෑ මම ඔයගොල්ලන් ගෙදර යනවා අපි වෙනවක් හරි ෆිල්ම් එකක් බලමු. හරියන්නේ නැහැ නේ වැඩි. දැන් ඔයාට වැඩ කරගන්නත් නැහැනේ. ඒක ගැළපෙන තැනක් නෙමෙයි. එහෙමත් නැත්තම් එහෙම සර්කල් එකක් මේන්ටේන් කරන්න බැරි නම් තමන්ගේ වැඩේ කරොත් කොහොමද දිනුල? ඒ කියන්නේ මේ වෙලේ මට යාළුවෝ ගැන හිතන්න බෑ. යාළුවෝ කරදරයක් වෙන අවස්ථා තියෙනවා. කෝල් කර කර තමන් අර වලටම ගෙනියන්න හදන කට්ටිය ඉන්නවා. එක එක අදහස් ඔලුවට දානවා. මං බ්ලොකවුට් කරලා මගේ වැඩේ කරනවා. එහෙම කරොත් කොහොමද? පුළුවන්. දැන් මේකෙදි ප්‍රශ්නේ ඉන්නේ මේක අනිවාර්යයෙන් මේක තනියම කරන ගොඩාක් ලේසි කට්ටියත් එක්ක කරනට වඩා දැන් ඒත් එක තැනකදී අඩේ මං තනියමනේ. ඔන්න ඔය වගේ ෆීලින් එකක් එන්න පුළුවන්. මේ වෙලාවට ඔයා පොඩ්ඩක් try කරන්න මේකට සොලියුෂන් එකක්. කියන්නේ මේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. සමහර විට ඔයා පොඩ්ඩක් පාක් එකකට පොඩි වෝක් එකක් දාන්න ගියාම මේක හරියන වෙන්න පුළුවන්. මොකද අපි මිනිස්සු විදිහට අපි හැදිලා බයොලොජිකලි එහෙම හැදිලා තියෙන්නේ. අපි එදා ඉඳන්ම මේ ටීම් එකක් විදිහට ඉන්නේ. ඒත් අපිට මේක දැන් මේ කාලයේත් එක්ක දිනුනොත් එක්ක ඒක සමහරට අමාරු වෙන්න පුළුවන්. එහෙම වැඩ කරන එක. පුළුවන් තරම් කියන්නේ ඔයාට මේ වගේ ඩිස්ට්‍රැක්ෂන් තියෙන සෙට් එකක් නම් ඉන්නේ රයිට්. අවුලක් නැහැ. ඒගොල්ලන්ට කියන්න මේ මම පොඩ්ඩක් මේ දවස්වල මොකක් හරි හේතුවක් කියලා අයින් වෙන්න ඒගොල්ලොත් එක්ක. ඊට පස්සේ ඒගොල්ලන් තරහ කරගන්නත් එපා. මොකද ඊට පස්සේ ඒකත් අපිට වදයක් වෙනවා. ඊට පස්සේ මොකද අඩේ මම මෙතනින් අයින් වුණානේ ඔය වගේ බ්ලා 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 ප්‍රශ්න ගොඩක් එනවා. ඒ නිසා හරි. ඕම් සොලියුෂන් එකක් හොයාගන්න සමහර කෙනෙක්ට නිකන් ෆිල්ම් එකක් බලන එක වෙන්න පුළුවන්. එක්සෑම් එක කට ළඟ තියාගෙන ෆිල්ම් එකක් බලනවා කියන එක සොලියුෂන් එකක් නෙවෙයි. ඒ වුණාට එක්සෑම් එකට සාමාන්‍ය හොඳ කාලයක් තියාගෙන ෆිල්ම් එකක් බලනවා කියන එක එහෙම අවුලක් නැහැ. ඉඳලා හිටලා ෆිල්ම් එකක් බලන්න ඕනේ, එළියට යන්න ඕනේ, ගෙදරත් එක්ක හරි වෝක් එකක් දාන්න යන්න, චූටි මොකක් හරි වාට පොඩි දෙයක් කරගන්න මේ ඒකෙන් ඒ බලපෑම අඩු වෙනවා. නිකන් නැත්තම් මොකද අපිට අමාරුයි ගොඩාක් කාලයක් එහෙම වගේ තනියම අපේ දේවල් හැන්ඩල් කරගෙන ඉන්න. රයිට්. දිනුල කියන එකේ ඉස්සරහට අපි යනවා නම් දැන් අර හර්ඩ් මෙන්ටැලිටි එක ඔය කියන්නේ අපි මානව ශිෂ්ටාචාරය හැදලා තියෙන මෙතනට. ඒතර අපි තනියෙන් ජීවත් වෙනවා කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. නමුත් අර එක එන්ඩ් ගෝල් එක වෙනුවෙන් අපි මේ කරන කමිට්මන්ට් එක තුල ක්ලියර් අයිඩියා එකක් තියාගන්න මම මොකද්ද කරන්නේ වෙන යාළුවෝ වෙන්න පුළුවන් වෙන අයගෙන් බලපෑම් වලින් තමන් එහාට මෙහාට වෙනකොට එන්ඩ් ගෝල් එකකින් ඔයා එහාට මෙහාට විසික් කරනවා. ඒක වෙන්න දෙන්නේ නැතුව තමාව ආරක්ෂා කරන්න කියන එක තමයි අපි මේ කියන්නේ. ඉමෝෂනල් ඩිසිප්ලින්. ඒ ඇවිල්ලා රොබර්ට් ග්‍රීන්ගේ 48 laws of power. එතකොට මෙතනදී මොකද්ද වෙන්නේ දිල්ල? මේක ඇවිල්ලා දැන් මේ පොත වෙනම ලෙවල් එකක තියෙන පොතක්. මේක දැන් මුලින්ම කියන්න ඕනේ මේ පොත සමහර අය ආස වෙන්න පුළුවන්. මේ අපි දැන් කීප ගමන් නම ගහලා බලලා ඔයා ඒලෙවල් කරන කෙනා මේ පොත මේ වෙලාවේ කියවන්න යන්න එපා. ඕක වෙනම ලෙවල් එකක තියෙන පොතක්. අපිට මේකෙන් ගන්න දෙයක් තියෙනවා නම් අපි ඒ දේ ගමු. සරලව කිව්වොත් එහෙම මේක ඇවිල්ලා ලෝකේ පව එක වැඩ කරන විදිය, මැනිපියුලේෂන් ඔය වගේ ගොඩක් ඩීප් දේවල් තියෙන පොතක්. මේක දැන් ලෝස් 48ක් තියෙනවා. මේකෙන් අපිට හරය විදිහට ගත්තොත් මේක සරලව කියන අපි ඉමෝෂනල් ඩිසිප්ලින් එක හදාගන්න කියන එක. මේකට මම පොතේ තියෙන එක්සැම්පල් එකක් කියලාම කියන්නම්. මේකේ මේ ලුයි ද 14th කියලා රජතුමෙක් ඉන්න ෆ්‍රාන්ස් වල හිටිය රජෙක්. එතකොට එයාගේ අධිරාජ්‍යයේ ගොඩක් කියන්නේ එයා වෙනම විදිහකට හදාගෙන ගිහින් තියෙනවා. මේක ඇතුලේ ගොඩක් ප්‍රශ්න වෙන තැනක්. සහ ඒ කියන්නේ දැන් මේකේ ඉන්න කට්ටිය දැන් ඉන්නවනේ දැන් ඇමතිලාගේ කට්ටිය ඉන්න. ඒගොල්ලෝ මේ රජතුමාගේ අර කැමැත්ත දිනා ගන්න ගොඩක් try කරන කට්ටිය දැන් කියන මේ එහෙම දෙයක් හැමතැනම වෙනවනේ. දැන් එතකොට මේගොල්ලෝ අතර කියන්නේ ඇමතිලා අතර ලොකු ගැටුමක් තියෙනවා. ඊර්ෂ්‍යාව ප්‍රශ්න ඔය වගේ ප්‍රශ්න ගොඩයි කෑ ගහගෙන මරා ගන්න ඔය වගේ ඇතුලේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒත් සාමාන්‍ය රජතුමා මේ වගේ අයත් එක්ක වැඩි ගනුදෙනු කරන්න කැමති නැහැ. මේ රජතුමා කැමති එහෙම නැත්නම් නිශ්ශබ්ද කට්ටියන්ට. ඒ කියන්නේ තමන්ට තමන්ගේ ෆීලිංගස් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් කට්ටියන්ග. දැන් මෙතන මේක අපිට ඩිරෙක්ට් ඒ ලෙවල් වලට ගැලපෙන්නේ නැහැ නේ කියලා හිතේ. නැහැ ගැලපෙන තැනක් එනවා. ඒ තමයි අපි ඉමෝෂනල් ඩිසිප්ලින් එක තියෙන මිනිස්සු තමයි පව එක තියෙන කට්ටිය. කියන්නේ ලෝකෙ දිනන්න පුළුවන් ඉමෝෂනල් ඩිසිප්ලින් එක. අපිට නිකන් දැන් කෑ ගහලා බොරුවට රියැක්ට් කරගෙන ඒ වගේ දඟලන කට්ටියන්ට නෙමෙයි තමන්ව කන්ට්‍රෝල් කරගන්න පුළුවන් කට්ටියන තමයි මේ ලෝකෙ දිනන්න පුළුවන් සරලව කිව්වොත්. ඒ කියන්නේ මෙහෙම ඇත්ත කතාව දැන් අපි හිතුවොත් දැන් ඔය කෑ ගහනවා ප්‍රශ්න විසඳන්න අතපය විසික් කරලා ලොකුවට ප්‍රශ්න ඇති කරගන්න තව කට්ටියට ඊගෝ එක හරිම ෆ්‍රැජයිල් කියලා මම හිතනවා. ඒගොල්ලෝගේ ඊගෝ එක හරිම වීදුරු වගේ පට ගාලා කැඩෙනවා. එතකොට ඒගොල්ලෝ ප්‍රශ්න අප්‍රෝච් කරන්නේ තමන්ට කන්ට්‍රෝල් එක නැතිව කන්ට්‍රෝල් එක ආපහු ගන්නනේ කෑ ගහන මිනිස්සු. ප්‍රශ්නකදී කෑ ගහන්නේ කන්ට්‍රෝල් එක ගන්න. ඒතර දිනුල ඒ වගේ අවස්ථාවකදී ඔයා කියන දැන් මේ පොතේ විදියටත් තමන් කෑකෝ ගහන්න නැතුව ඉමෝෂනලි ඩිසිප්ලින් මිනිස්සෙට පුළුවන් ඒ ඇත්තම පවර් එක ඒක මෙතන කියන විදියට. ඒක ඇත්ත කතාව. දැන් තමන්ට අරයට ඒත්තු ගන්නන්න ඕනේ නැහැ. මම මගේ කන්ට්‍රෝල් එකට ජීවත් වෙනවා කියන එක මම කරන්න ඕන දෙයක්. අර වෙන කාටවත් ඒත්තු ගන්නන්න ඕනේ නැහැ. ඒක තමයි ඒ ලෙවල් ජීවිතය තුළ මම හිතන්නේ දැන් දිනුලත් එක්ස්ප්ලেইন කරේ. ඒ ලෙවල් ජීවිතය තුළ අපිට
ගොඩක් ටියෂන් ලාස් ගත් හෙමයි එකක් කෙනත් එක ගැටීම ඇතින හොඳ නරක ගැටීම් සියලම් දේවල් ඊට පස්සේ යාලු ආශ්‍රය කරදදි වෙනවා ගුරුවරුන්ගෙන් අපිට හොඳ නරක දෙක මහන්න සිද්ධ වෙනවා ඉමෝෂන් කියද ආදරයක ඉමෝෂණ එක මන ඉමෝෂන් කියන ඔව් මොකද ඉමෝෂන් කීපකම අපි හැමෝට ඔලුවට එන්න ගොඩකට ආදරය කියන එක දෙන්න කතතින ආදර ඒක විතරන ඉමෝෂන් කියන්නේ හැම දේම කතා කරන එක හැම දේකම ඉමෝෂණයක් කනෙක්ටලා තියෙන මේ ඉමෝෂන් කිය අන්න ඒක අරකත් ඉමෝෂන් ඇත්තමයි බට් අපි කන්ට්‍රෝල් කර ගන්නඕනේ තමන්ගේ ඉමෝෂන්ස කියන්නේ තරහා එතකට සතුරත් කන්ට්‍රෝල් කර ගන්නවන් පිතද සතුට කියන එක තියෙනක හොඳයි නෑ හොඳයිගෙන ඒක පස්සීලන එල්ලීගෙන යනවා ඒකම හොය යනවා ගෝල්ලකින් එලියට යනවා මේ අපි දැන් මේ මෙච්චර වෙලා කතා කරේ අපිට මතන වැදගත් මේ ලෙවල් සහ ඕලෙවල් ඒත් එකම අධ්‍යාපන ලාභී ශිෂ්‍ය ප්‍රජාවට වැදගත් වන දේවල් කොහොමද අධ්‍යාපනයක ජීවිතයට එකතු කරගන්නේ මේ අපි නොදන්න සෙල්ෆ් ග්‍රෝත් එක්ක ගැන අපි ෆෝකස් කරේ දිනුල මීට අමතරව මම කැමති පොඩ්ඩක් කතා කරන්න දැන් ඒලෙවල් ස්ටඩන්ස්ලට දැ අපි අන්තිමට කතා කර මේ ඉමෝෂනල් ඩිසිපලින් එක් ගැන මම අපි ඉල්ලට මුලිම කතා කර අපි මේ සිිස්ටම් එකක් හදාගන්න අපි වැඩ කරනවා කෙනෙ සිිස්ටම් එකක් තියෙනවා නැත්තං අපිට මෝටිවේෂන් පස හැමදෑම දුවන්ට බෑ එතකොට දැන් කෙනෙක් කියයි මෙහෙම මම මෙච්චර වෙලා දැන් මට තියෙන මාස දෙකක් මට තින මාස්තුනක් මට තින සතිගාන එක්ෂෑම් එකට මම ප්‍රපරේෂන් මදි කියල ම දන්නවා සූදානම් මදි ම පැනික් වෙලායි පැනික් වෙච්ච කෙනෙක්ට මොකක්කාරි අපිට කැනෙ සලූෂන් එකක් දෙන්න බෑ මේක කරොත්වා ජීවිතය ගොඩ කියනක නෙමෙයි ඔත්වාට මේ වෙලේ කරන්න පුළුවන් මොකක්ද පොඩ්ඩ ට්‍රැක් කරන්න පටන්ගන්න දැම් මවා ගොඩාක් ළඟයින මේක සති ගණන් කරන්න පුළන් ඩන්නෙමයි පුරන අදම දැන්වා ඉතුර පැටික චුට්ට ට්‍රක් කරන්න බන්ඩවා දැන් ෆොරක්ම්පල් දැන් පුරන එක දවසක් මරන් ට්‍රක් කරන පටින හොඳ ගෙනවාගේ දවසක් ්‍රලි යන විදි ලාස් නැතිවා ගෙදරන්න කොමරි ලාස් කියත්කමන්න වගේ දවසක් බලන්න කොහොම දැන්ගේ එක හැමදේමවාගේ ලියන කියන දැන් හිතම අටේ හිද නමනකම් උදේ බ්‍රෙක්ෆස්ටෙක් ගන්න එන්න පුල ඉට පස්සේ ඊළඟ පැයදි මක්කර පොටිවිෂණයක් කරන එන්න පුලන් ඔයගේ හැමදීම පෑම් වගේ පැවිසතම් ට්‍රැකයක් දාන්න මොකද ඒකින් ඔයාට කලිය අයිඩියක් කෙනවාගේ පේපහකට හරි නැතවා සිස්ටම එකට ක්‍රැප්පැක් යුස් කලරත්තමක් නෑ වාට හොඳ අයිඩියක් කියෙන අද දවස ඇතුළි වා මොකද වටින දෙයක් කරලදින සහවාට කොච්චර වෙලා ඉතුර වෙලා තිනද කියන එතකට වාගේ පැනික වැඩිය මොකද මේවා නිකන් හිටිය නගම දවස්තිස්සේ එහමන මේ සාමානව වැඩක් කරන කෙනෙක් මේ වැඩේ ෆෙක්ටව් මොකද මේ දැන් එයාට අයිඩිය කෙන ම ඉන්න තැනක ඉන්න තැනින් තමන්ට වෙනස් කරන්න පුළ මොනවද අර අනවශ්‍ය විදිර වෙලා දාලා තින දේවල් අඩු වැඩි කරලා ඒ වෙලාට ප්‍රඩක්ටව දෙයක් දාන්න පුළුවන් අනිවාරෙන් එනම් සෙල් ඇනලිසිස් එකක් මේ මොහොතේ කරන එක තමයි ඇදගත්ම වැඩේ පැනික්වෙන තැනික් මෙතනින් ඉස්සරහට කියලා දිරුල කියන්නේ මේ පොත්‍රාක්කේ නිර්මාතෘ පොත්‍රාක්කේ කියන චැනල් එක ටික්ටොක් එක තියෙනවා ෆේස්බුක් තියෙන YouTube එකෙත් තියෙනවා ඕන තැනක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මොකද මම වුණත් කැමතිනේ දිනුලගේ මේ පොත් කියවලා ගත්ත ඒ දැනුම ඒ පරිකල්පනය දුන්න අපිට මෙහෙම දෙයක් කියන්න ඒලෙවල් ඉවර කල්ල හරි ඔල කර හරි කියවන්න හොඳම් පොත් පහමකක්ද කියල ගැන්න එකන සෙල්ෆ් ග්‍රෝත් පැත්තේ අපි දන්න ශිෂ්‍යෙක් ඉදිරිට වර්ධනය වෙන්න ඕනේ පොත් පහක් නම් කර ඇටමික් කැබිට්ක අනිවාරෙන් කියවන්න මත් පොත් කියවන පටන්ගත් ගොඩ ඇටමික් කැබිට්ටකින් මේ මොක ඒක වාටම කලිය අයිඩියක් හදාගන්න පුළුවන් මේ කොමද දෙයක් එක් ඔප්සෙස්ටල වැඩ කරන්න කියනක ඊළඟට තිංක් ලයිකමක් ඒකෙන් එකනවා හිතන විට ගොඩක් කාම් කරන්න වෙනස් කරන්න පුළන් එක අනවශ්‍ය වටේ තින දේවල් සුට්ට ඇත් කරලා ඉළඟට ලෙඩ්දම් තීරක ඉළඟට වාට පොඩ්ඩ දැන් මේල ලිවරනට පසවාගේ මනි පැත් හදා ගන්නඕනේ ලෙඩම් තීරගෙන කියවනැත් ඉසල කතා කරු නිසා ළඟටවට හතරට කියන්න ගන්න පුල රිච්ටඩ් පෝඩ් පොත මේක කියන්නේ සමහරය ෆේක් පොතක් කියලාගේ මෙලික කතා තියන බට්වාට පොඩි කලිය අයිඩියක් ගන්න පුලන් සල්ලිගෙන ඒ පොත් හොඳයි පස්සනක විදිරමකක්ද සටලාට නොට ගිවින්න ෆක් ඒ බුක් එක ඇවිල්ල මේ ඔයාගේ ලයිෆ් එක එපා වෙලා ඉන්න කෙනෙක් නම් ඒ බුක් එක සුපිටි කියන්නේ ඒක ටයිටල් එක ගත්තම වාට තේරෙන්නේ පොඩ වෙනස් පොතක් කියන එක ඒ වගේ තින්කින් ඒක කරන්න තින්කින් හදන එක වාට පොඩ පොසිටිව් පැත්තට බර කරලා වාට පොඩ වෙනස් විදිහට හිතන්න පුරුදු කරන පොතක් මම ඉතින් මිනිස්සෙට තමන්ගේ කන්ට්‍රෝල් එක තමන්ට ගන්න පුළුවන් විදිහට මේවා චින්තන පරාසය දියුණු කරනවා සෙල්ෆ් ග්‍රෝත් කියන එක මම හිතන්නේ වැදගත් අද සමාජය තුල අපි ફોකස් කරන්න ඕන තැනක් ඉතින් දිනුල මේ අවසාන වශයෙන් කියන්න මෙහෙම දැන් අපි මෙච්චර වෙලා කතා කරේ A level O level මේ ඉගෙන ගන්න කියන අපේ ශිෂ්‍ය ප්‍රජාවට හිතන දැන් ඒලෙවල් විභාගයට කට්ටිය යනවා ඕලෙවල් විභාගයට කට්ටිය යනවා ඔයාට ඕවරෝල් විදියට දැන් අපි දැන් මෙහෙම ඇකඩමිකලි අපිට තියරි මේව කරන්න පාස් පේපර්ස් මේව කරන්න රිවිෂන් ඒව කරන්න කියන එක මෙතන වැඩක් නැහැ මොකද අපි හැමදේම කියන දෙයක් විභාගයකට සූදානම් වෙනකොට විස්තරාත්මකව නෙමෙයි නමුත් පොයින්ට් කරලා කියන්න පුළුවන් දිනුල කරුණු දෙක තුනක් මේවා ඔයගොල්ලෝ වර්ධනය කරගන්න මේ ක්වොලිටිස් මොනවද කියන්න පුළුවන් තරම් දේවල් ලර්න් කරන්න ඊට පස්සේ try කරන්න ඊට පස්සේ ඒදෙන් වර්දි ෆේල් වෙන්න. ඒ කියන්නේ මං කියන්නේ එක්සෑම් එක ෆේල් වෙනවා කියන එක නෙමෙයි. ඔයා දැන් කරගෙන යද්දි හරි try කරාට ඒදේ ෆේල් වෙනවා. right. ෆේල් වුණානේ ඒකෙන් දෙයක් ලර්න් කරන්න බලන්න.
ඊට පස්සේ ආයෙ try කරන්න. ඔය දේ රිපීට් කරන්න දිගින් දිගටම try කරන්න. ඊට පස්සේ ෆේල් වෙන්න ආයෙ ඉගෙන ගන්න. ඔය දේ දිගින් දිගටම මේක රිපීට් කරන්න. මේක ඇවිල්ලා නිකන් ලයිෆ් එකේ අනිත් දේවල් වලට උනත් අදාළ වෙන දෙයක්. එක්සෑම් එකකටත් එහෙම පිටිම අදාළයි. අනිවාර්යෙන් දේවල් ඒ රිපීටේෂන් එක කරන්න. ඒකෙන් ඔයාටම ලොකු වෙනසක් එයි. right. එතකොට අර දිනුල මුලින්දන් විශාල පණිවිඩ ගණනාවක් මම හිතන අපිට දුන්නා අපේ ශිෂ්‍ය ප්‍රජාවට දුන්නා මේ විදිහට ක්වොලිටිස් එකතු කරගන්න ඔය දිනුලත් එක්ක සංවාදයේ තුලම ඕගොල්ලන්ට මුලින්දන් මේක නැවත සැරයක් බලුවොත් කමක් නැහැ මොකද මුලින්දන් තියෙන්නෙම ඔයාට එකතු කරගන්න ශිෂ්‍ය ප්‍රජාවට ඉගෙන ගන්න පැත්තෙනුත් self growth පැත්තෙනුත් මිනිස්සෙක් විදියට grow වෙන්න පුළුවන් පැති මොනවද කියලා අපි ගවේෂණය කරා මම හිතන්නේ මේ වගේ වටිනා වැඩසටහනක් අපිට ඉදිරිපත් කරන්න මම හිතන්නේ අද සහභාගීත්වය ලබා දුන්න දිනුලට බොහොම ස්තුතියි ආයිබෝන් කියලා අපි ස්තුතිවන්ත වෙනවා දිනුලට අද අපිත් එක්ක එකතු වුණාට මොකද මේ වටිනා කියන පුද්ගලෙක් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ෆලෝ කරන්න ඕන දිනුලගේ පොත්‍රාක්කේ ගොඩ්ෆ්‍රී දිනුලගේ විෂන් එක මේ අමුතු විෂන් එකක් නෙමෙයි අපි හැමෝටම වැදගත් වෙන විදිහට පණිවිඩ රාශියක් දිනුලා දෙනවා. මම දැන් දිනුලා අපි සුබ ප්‍රාර්ථනා කරන ඉදිරි ගමනට දිනුලට ලොකු දෙයක් ශිෂ්‍ය ප්‍රජාව සහ අපේ සමාජයට කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොම ස්තුතියි. thank you very much අද සහභාගී වුණාට. thank you ඩොක්ටර් මට ඉන්වයිට් කරාට. thank you so much මට මගේ මේ තියෙන චූටි නොලෙජ් එක අපේ යාළුවොත් එක්ක දිගටම ෂෙයා කරන්න chance එකක් දුන්නට. අනිවාර්යෙන්. මොකද මේ දිනුල චූටි කියලා කිව්වට එහෙම චූටි නොලෙජ් එකක් නෙවෙයි. ඔයගොල්ලෝ අනිවාර්යෙන් දිනුලගේ channels ගිහිල්ලා බලන්න. ලොකු දෙයක් ඔයගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. එහෙනම් මේ වගේම වටින වැඩසටහනකින් අපි ඉතාමත් ඉක්මනින් ඔයගොල්ලෝ හම්බ වෙනවා. හැමෝටම ජය විජය කියලා ප්‍රාර්ථනා කරනවා.